දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං බුද්ධ ඥානං අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්තිපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිභානපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරී ඥානං බුද්ධ ඥානං ආසය අනුසය ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපatti ඥානං බුද්ධ ඥානං සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේ බුද්ධ ඥානේ සමන්නාගතං සම්මා සම්බුද්ධං සිරසා නමාමි මා සරණ ගියා වූ සුගත වූ සම්මා සම්බුද්ධ වූ මහා කරුණික වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹු මටම ස්වාමීෝ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා හොඳයි සාදුකාරය පවත්වන්න ඔව් අද පින්නතුනේ මේ පින්නතුන් මේ විහාරස්ථානට රැස් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ගැඹුරුම ධර්ම කොටස් තේරුම් ගන්න. ඒතර අපිට මේ මාසයක් ඇතුළත කාලය තුල මුළු අභිධර්මයේම සම්පූර්ණම උගන්වන්න බෑ. එයින් ඉතාමත් පුංචි ප්‍රමාණයක් විතරයි තේරුම් කරලා දෙන්න පුළුවන්. ඔබ දන්නවා ඒකට අපි පාදක කරගන්න මේ රේණුකාණ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ අභිධර්මයේ මූලික කරුණු අභිධර්ම මාර්ගය කියන පොත් දෙක. එතකොට ඒ දෙක අපිට පොත් නැති අයට ඊමේල් එකක් කරා වුණත් ලබා දෙන්න පුළුවන්. මොකද මම දැක්ක එක දාලා තියෙන අන්තර්ජාලයට පොත් ටික. එතකොට මේ පින්නතුන් ඇවිල්ලා අද ඉඳලා ඒ කියන්නේ ඔය ලියන්න ගෙනාවට ඒව ලියන්නේ පණික අහගෙන හිටියම ඇතේ. මේක අපිට කටපාඩම් කරගන්නවත් මතක තියාගන්නවත් උවමනාවක් වෙන්නේ නැහැ. ඒක කවුරුත් මම මේක හැම පන්තියකම කියන දෙයක් තමයි කටපාඩම් කරගන්න මතක තියාගන්න වෙහසක් දරන්න අවශ්‍ය නැහැ. ඒක ඉබේ මතක හිටියේ. නැත්තම් ඒත් ප්‍රශ්නයක් නැහැ. අපිට මේ අභිධර්මය බම උගන්වන්න භාවිතා කරන්නේ මේ තුලින් දර්ශනයක් මතු කරගන්න විතරයි. ඔබට මේ ටික ඉගෙනුවට පස්සේ මම පන්තියකදීම කියනවා ලෝකේ තියෙන ඕනම සාමින් වහන්සේ නමගේ දේශනාවක් අහන්න පුළුවන්. ගැඹුරු මොකද මේ කාරණා 82 මත තමයි ඕනම දේශනාවක් පදනම් වෙලා තියෙන්නේ. අපි අභිධර්මයේ මූලික වශයෙන් උගන්වන්නේ ධර්මතා 82ක් පිළිබඳව. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. ඒ ධර්මතා 82 ඇතුළේ චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, පංචස්කන්ධය ඒ හැම කාරණාවක්ම අඩංගු වෙනවා. ඉතින් අපි ඒක මම අන්තිම දවසට මේ පින්නතුන්ට පෙන්නනවා මේ කාරණා 82 උගන්වලා මේක ඇතුළේ පටිච්චසමුප්පාදය තිවිච්ච හැටි. මේක ඇතුළේ චතුරාර්ය සත්‍ය තිවිච්ච හැටි. මේක ඇතුළේ පංචස්කන්ධය තිවිච්ච හැටි. මේක තුලින් සක්කාය දිට්ඨිය විග්‍රහ කරගන්න හැටි. ඒ සියල්ලම අපි අන්තිම දවසේ එනකොට මම මේ පින්නතුන්ට කාරණා ටික උගන්වලා පෙන්නනවා. එතකොට මේ පින්නතුන් මතක තියාගන්න අභිධර්මය කියන්නේ මහා සූත්‍ර විනය අභිධර්ම පිටකේ විශාලම ස්කන්ධයේ තියෙන අභිධර්මයේ පිටකයට ඒක අද මම පැහැදිලි කරන සමහර ඒ ටික විතරක් පැහැදිලි කරන්න පැය දෙකක් ගන්නවා වෙන දවසක ලංකාවේදී වගේ. නමුත් ඔබට ඒක අන්තර්ජාලයෙන් බලා ගන්න පුළුවන්. ඒ කාරණා වලට කාලය යන නිසා මම ඒක විස්තර කරන්න යන්නේ
සූත්‍ර පිටකය විනය පිටකය ගත්තම 42000කට ආසන්න ධර්ම කොටස් තියෙනවා. අභිධර්ම පිටකයේ 84000න් 42000ක්ම තියෙනවා. එතන මේ අභිධර්ම පිටකය පිළිබඳව ප්‍රශ්න පවතිනවා. දැන් ඔබටත් ඒ ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න තමයි හේන පිටකෙදර ඥානසීහ හාමුදුරුවෝ කියන ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා අපි උපදින්නත් කලින්. උන්වහන්සේ තමයි ප්‍රශ්න ගොඩක් ගත්තේ. ඊට පස්සේ පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා පෙන්නලා තියෙනවා මේක බුද්ධ කාලයේ තිබිච්ච දෙයක් නෙවෙයි කියලා. ඒකට යම්කිසි තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඊට එරෙහිව ලියපු දේවල් තමයි මේ රේණුකාණේ හාමුදුරුවෝ මේ පොත්වලින් ලියලා තියෙන මේ අවසානයේ ඒක ඒ බුද්ධ කාලෙම භාවිතා කරන්න තියෙන හේතු සියල්ල මේ අභිධර්මයේ මූලික කරුණු පොතේ විනය පිටකයේ තියෙන තැන් සූත්‍ර පිටකයේ තියෙන තැන් කරුණු වශයෙන් නම් වශයෙන් ගෙනල්ලා මේ පොතේ ලියලා තියෙනවා. මෑත කාලීනව අභිධර්මය මේ බුද්ධ භාෂිතයක් නෙවෙයි පහු කාලීනව හදාගත්ත දෙයක් කියලා පෙන්වන්නේ මේ පොත් ඇසුරු කරගෙන කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඒ උන්වහන්සේත් ඒ අර හේන පිටකෙදර ඥානසීහ ස්වාමීන් වහන්සේ පොල්ලත්තේ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ ගත්ත නෙත්තිප්පකරණය කියන ඒ ග්‍රන්ථයයි ඒ දෙකෙන් තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට මේ පින්නතුන්ටත් ඒ සංකල්පයේ ආభాස ලංකාවේ ඉන්නේ ලැබිලා ඇති. නමුත් එතකොට කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරපු තිනවා ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියලා පොත. ඒ කියන්නේ තේර තේරී ගාථා සරල සිංහලට පරිවර්තනය කරලා තිනවා. ඒකේ තියෙනවා ආනන්ද හාමුදුරුවෝගේ තේර ගාථාව. මම මේක කියන්නේ දැන් මම වෙන රටවල් වල ගන්නද්දිත් ওই ප්‍රශ්නේ මගෙන් ඇවිල්ලා අහනවා. මෙහෙම කියනවා කියලා. ඉතින් මම මුලින්ම කියලා තියන්නම් ඔයගොල්ලන්ට හොයාගන්න. ඒ ආනන්ද හාමුදුරුවෝගේ තේර තේරී ගාථා පොතේ ඒ හාමුදුරුවෝම මේ පරිවර්තනය කරලා තිනවා. ආනන්ද හාමුදුරුවෝගේ තේර ගාථාව මම 84000 ධර්මස්කන්ධය දරාගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් 82000යි ශ්‍රාවකයන්ගෙන් 2000යි කියලා. එතකොට සූත්‍ර පිටකය විනය පිටකය 42000කට ආසන්නව නම් තියෙන්නේ. ඊතුරු 42000 කොහෙද කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ ආනන්ද හාමුදුරුවෝ තේර ගාථාව බුද්ධ කාලීන ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා මාස 3ක් 4ක් වගේ කාලය තුලදී ප්‍රකාශයටපත් කරපු එකක්. මේ කාලෙම එතකොට ඒක තේරලා තියෙනවා. ඊළාට තියෙන සූත්‍ර පිටකයේ කර්ජකාය කියලා සූත්‍රය. ඒකේ මේ චිත්තක්ෂණ එක පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඊළාට විනය පිටකයේ සමහර විනය විනිශ්චයේදීත් අභිධර්ම කොටස් භාවිතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ විනයදර උපාලි ස්වාමීන් මහරහතන් වහන්සේ. ඒ ආකාරයෙන් කරුණු සරලම කරුණු කියලා අරගෙන බැලුවත් අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ කාලේ කියන්නේ පාවිච්චි වෙච්ච බව, ඒ කියන්නේ සාකච්ඡා වෙච්ච බව පැවැතලා තියෙනවා. ඊළා කාරණේ තමයි ඔබට හිතෙන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරගන්න අභිධර්මය අවශ්‍යමයිද කියන එක. ඉතින් එතෙන්දී ඒක එහෙම කියන්න බෑ. අභිධර්මය නැතුව ඒ කියන්නේ සතරපද ගාථාවක් අහලා ධර්මය අවබෝධ කරගත්ත අය වුණ තරම් ඉන්නවා. ඉතින් අභිධර්මය අත්‍යවශ්‍යම නැහැ. හැබැයි අද කාලයට අත්‍යවශ්‍යයි. අභිධර්මය අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍ය ඉගෙන ගත්ත නැති මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලන්ට ඕනේ නැහැ. සද්ධාව විතරයි ඕන. මේ නිවන් මාර්ගේ යන්න ඕන සද්ධාව විතරයි. දැන් මේ ලෝකේ පුරා මම දැන් මේක උගන්වන්න ගත්තේ අවුරුදු 2කට කලින්. හරියටම අවුරුදු 2ක් විතර වෙන්නේ මේ මාසෙ වෙන අවුරුදු 2 මාසයක් දෙකක්. එතකොට අවුරුදු 2කට කලින් ඉගෙන ගත්ත දේ අද විශ්වවිද්‍යාලවල. එතකොට ලංකාවේ ගත්තම ඉමරටුව විශ්වවිද්‍යාලය. ඊළඟට කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඒ තරුණ ළමයි සෑහෙන වශයෙන් එහෙට උගන්වන්න එන්න කියනවා. ඊට පස්සේ පන්ති වලට එනවා. සෑහෙන වශයෙන් පරිශීලනය කරන්න ගත්තා. මොකද ඒකට හේතුව ඒ අයම කියපු කතාවක මගේ ඊමේල් එකේ මට ලිපි ලියලා දීලා තියෙයි. ඒගොල්ලෝ කවදාවත් දෙමව්පියෝ කිව්වට බුදුදහම පිළිගත්තේ නැහැ. ඒකට හේතුව තමයි අද නූතන විද්‍යාව දියුණුයි. අපි ඉන්න අපේ මේ පින්නතුන්ගේ සමාජයට වඩා මේ පින්නතුන්ගේ දරුවන් ගාව තියෙන දැනුම වැඩි. එතකොට ඒගොල්ලෝ ක්වොන්ටම් භෞතික විද්‍යාව ඒ වගේ විෂයන් ඉගෙන ගත්තට පස්සේ ඊළඟට මේ ඇහැ කන නාසය පිළිබඳ විද්‍යාත්මක පහර පද්ධති ඉගෙන ගත්තට පස්සේ ඒගොල්ලෝ හිතනවා අපේ හැමල මොනවද දන්නේ කියලා. දැන් අපි දන්න දෙයක් තමයි මේ රටවල් වල ඕස්ට්‍රේලියාව ඊට පස්සේ එංගලන්තයට ගියහම සිංගප්පූරුවට ගියහම ඒගොල්ලෝ බොහෝ තරුණ පිරිස් වලට ආගමක් නැහැ. බොහෝ තරුණ පිරිස් වලට ආගමක් නැහැ. ඒගොල්ලෝ දෙමාපියෝ ආග පල්ලි ගියාට පන්සල් ගියාට ඒගොල්ලොත් එක්ක එනවා මිසක් ඒගොල්ලෝ ඒක හදවතින් පිළිගන්නේ නැහැ. ඊට හේතුව තමයි ඒ යල්පැන ගිය ආගම් වලට වඩා දැනුමක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතන මේ අපේ අම්මලා මේ මෝඩකමට යනවා අපි ඕකේ ගිහිල්ලා හිට යන්න ඕනේ නැහැ කියලා. ඒක සාධාරණයි එහෙම හිතන එක.
මොකද ඒගොල්ලෝ දන්නවා මේගොල්ලෝ මේ ගස් වලට ගල් වලට ඒවට මේවට වඳිනකොට ඊට මේ මොනවද මේ කරන්නේ ඊට වඩා මේ ශරීරය පිළිබඳව හිත පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම් එතකොට අයින්ස්ටයින්ගේ ඉගැන්වීම් මේගොල්ලොන්ට සමීප වෙලා තියෙන ඒගොල්ලෝගේ ඉගැන්වීම් හරහා ඒ නිසා කිසිම දෙමව්පියෙක්ට Taman දන්න දැනුම පරාසය තුළ බුදුදහමට කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරන එක ලේසි නෑ තමන්ගේ දැන් ඉන්න ළමයින්ට. ඔව් ඒ ළමයින්ටම මම A level කරන අයට විශ්වවිද්‍යාලේ ඉන්න අයට මේ ආයතන 6 පිළිබඳව බුදුන් වහන්සේගේ සියුම් ඉගැන්වීම. හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඒක කියලා දුන්නට පස්සේ ඒගොල්ලොම කියලා තියෙනවා අපි දැනගෙන හිටියේ නෑ බුදුහාමුදුරුවෝ මේ වගේ එකක් කියා දීලා තියෙනවද කියලා. ඒ කියන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවටත් එහා ඉගැන්වීමක් අභිධර්මයේ තියෙනවා. එතනින් ගියාට පස්සේ හිත පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්නේ සෑහෙන්න මෙහා තැනක කියලා අභිධර්ම ඉගෙන ගත්ත ඕනම කෙනෙක්ට තේරෙනවා. ප ဋ ාණ ප්‍රකරණය වගේ ඒ දෙයක් පරිශීලනය කරගන්න පුළුවන් වුණොත් කෙනෙක්ට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් සිත පිළිබඳව විග්‍රහ කරපු කෙනෙක් තවත් නැහැ. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මත යාගේ ගෝලයා කාල් ජුන් එයා ඛණ්ඩනය කළා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව පෙන්වන විද්‍යාව සිතුවිලි පිළිබඳව පෙන්වන විද්‍යාව ලෝකේ කිසිම කෙනෙක්ට ඛණ්ඩනය කරන්න බෑ. ඊට අති සියුම් පරාසයක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒක ඉගැන්වුවට පස්සේ මට තාම හමු වෙලා නැහැ. ඒකට අභියෝග කරන්න පුළුවන් නූතන විද්‍යාත්මක ඉගැන්වීමක්. එතකොට ඇමරිකාවේ නාසයෙන් පවා එහෙ විද්‍යාඥයෝ ඇවිල්ලා මට මේ මොලේ සම්බන්ධව කරපු ප්‍රකාශ වලට ලංකාවට ඇවිල්ලා වෙනම ප්‍රකාශ සටහන් කරන් ගිහිල්ලා තියෙන මේ අභිධර්මයේ කොහෙද තියෙන්නේ කියලා. එතනින් ගියාට පස්සේ ඊශ්‍රායලය කියන්නේ මේ ලෝකේ ඉන්න බුද්ධිමත්ම ජාතිය ඉන්නේ ඊශ්‍රායල් වල. ඒගොල්ලෝ තමයි නොබෙල් ත්‍යාග දුන්නොත් 52%. ඒ කියන්නේ ලෝකෙන් නොබෙල් ත්‍යාග 100ක් දෙනවා. එයින් 52ක් ඊශ්‍රායල් ජාතිකව සතු වෙනවා. ඒගොල්ලෝ තමයි මේ ලෝකේ ගොඩාක් තාක්ෂණික උපකරණ දේවල් හොයාගෙන තියෙන්නේ. එතකොට ඒ අය පවා එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උත් ඊශ්‍රායල් ජාතිකයෙක්. ඇල්බර්ට් අයින්ස්ටයින් උත් ඊශ්‍රායල් ජාතිකයෙක්. එතකොට ඒගොල්ලෝ පවා ලංකාවට අවිල්ලා එතකොට මට වෙනම වීසා හදලා ඒක උගන්වන්න කියනවා. මොකද මේක ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා මම ඉගන්වපු ඉගැන්වීම. මේක ඊට වඩා සියුම් පරාසයක් කියවෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට මේ ඉගැන්වීම අභිධර්මයේ බැරි වෙලාවත් මේ කාලේ වෙනකොට තිබුණේ නැත්තම් ඔබගේ දරුවන් කොහොමවත් බුදුදහම පිළිගන්නේ නැහැ. ඔය ලංකාවේ වෙනම තරුණ කණ්ඩායම් දහස් ගාණක් එකතු වෙලා තිනවා මේක ඉගෙන ගන්න. නමුත් ඊට පස්සේ තියෙන මේක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේක ඉගෙන ගත්තා මේක හරි ලස්සනයි. මේකේ දැනුම කොච්චරද කියලා හිතා ගන්න බෑ. නමුත් දැන් මේ අභිධර්මයේ මම උගන්වන චේතනාවක් තියෙනවා. චේතනාව ඔබට දැනුම ලබා දීම නෙවෙයි. ඔබගේ තියෙන දෘෂ්ටි මතවාද ඛණ්ඩනය කරන්න යම් ආයුධයක් වශයෙන් උත් ඔබගේ පරම විමුක්තිය ඔබට මෙහින් පෙන්වන්න විතරයි. ඉන් එහාට මම උගන්වන්නේ නැහැ. එහාට මට උගන්වන්න පුළුවන් හැකියාව තියෙනවා දැනුමක් වශයෙන්. නමුත් එතනින් එහාට උගන්වන එක අන්තරාදායකයි. අන්තරාදායකයි කියන්නේ දැනුම පස්සේ හඹාගෙන යනවා. ඒ Tamanට නිදහස ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ඉගන්වපු ඉගැන්වීම් වලින් සමහර කියන්නේ එංගලන්තේ ඉන්නවා හදවත් රෝගය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු ලංකාවට ඇවිල්ලා මගෙන් කෙලින්ම අහනවා මම මේ ටික ඉගෙනගෙන විතරක් මට මේ මානසික රෝග හදවත් රෝග තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන මේ සිත් ඉගැන්වීම තුලින්. ඔතකොට එතනින් එහාට විශ්ලේෂණය කරන්න. මම කිව්වා මම එතනින් එහාට විශ්ලේෂණය කරලා උගන්වන්න කැමති නැහැ. ඔබට ඕන නම් ත්‍රිපිටකය පෙරලලා බලා ගන්න. මොකද මට අවශ්‍ය වෙන්නේ මේ පරාසයට විතරයි. මේ පරාසයෙන් පස්සේ විමුක්තිය කවුරු හරි උදා කර ගන්නවා නම් ඔහුට උදව් කරන එක විතරයි. මොකද පැහැදිලිව මේ කාරණා ටික තේරුම් ගත්තට පස්සේ ඕනම කෙනෙක්ට තමන්ගේ මනසේ නිදහස පිළිබඳව විශාල විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ නිවන පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. අනිත් එක තමයි මේ ඉගැන්වීම ආගමක් නෙවෙයි. මේ ගැනුම විශ්වීය දර්ශනයක්. මේ හැම උගන්වන කාරණාවක් මුළු විශ්වයටම පොදුයි. ඒ නිසා මේකට කියන්නේ විශ්ව සත්‍යතාව උගන්වනවා කියලා. හිත පිළිබඳව යම් ඉගැන්වීමක් කරොත් ඒක බුද්ධ ආගමේ අයට විතරක් නෙවෙයි පොදු. ඒක මුළු විශ්වයටම පොදු කාරණයක්. ඒ නිසා මේ යුනිවර්සල් ට්‍රුත් විශ්ව සත්‍යතාව උගන්වනවා කියලා කියන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ ඉගැන්වීම තුළ සීමාකාරී ಜಾති ආගම් ඒ වගේ දෙයකට යන්නේ නැහැ. මේ තුල ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනස තුල විශාල ශ්‍රද්ධාවක් තමයි ඇති වෙන්නේ. මොකද මේක ඉගෙන ගත්තම තේරෙන මේ ಜಾති වශයෙන් ආගම වශයෙන් වර්ග වශයෙන් ගෝත්‍ර වශයෙන් බෙදලා ඉන්නේ කිසි වැඩක් නැහැ. මේ විශ්වීය දහමක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ හේතුඵල දහම විශ්වීය එකෙන් ගැලවෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඊට අභියෝග කරොත් ඔව් විනාශ වෙනවා මිසක් ඔහුට දුක් ලං වෙනවා මිසක් ඉන් එහාට දෙයක් වෙන්නේ නැහැ කියලා හොඳටම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. කර්ම නියාමය පිළිබඳ ඔබ දැනගෙන ඉන්න දැනුමට වඩා විශාල දැනුමක් අභිධර්මයේ තුලින් ලබා ගන්න පුළුවන්.
ඉතින් ඒ ආකාරයේ කාරණා පැහැදිලි කරලා දෙන ඇත්තටම මාසයක් මදි. නමුත් අපි උත්සාහ කරනවා ඔබ දේශන අහලා තිනේ මම උගන්වන දේවල්. උත්සාහ කරනවා මේ කාරණා තුලින් සජීවීව ඔබට යම්කිසි ආකාරයක දෙයක් කරන්න. ඊළඟට මම කව කාරණේ තමයි නිවන් දකින්න අභිධර්මය අවශ්‍ය නැහැ කියන එක. නමුත් අද ලෝකයේ තියෙන ගොඩාක් ප්‍රශ්න. ඔබ දන්නවනේ ඔබේ නිවනට ලොකුම බාධාව තමයි ඔබ උගත්කම. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ අපේ උගත්කම තමයි ලොකු නිවනට තියෙන ලොකුම බාධාව. හේතුව මේ උගත්කම නිසා විශාල තාර්ක ප්‍රමාණයක් නිවනට ප්‍රතිවිරුද්ධව අපි මනසේ කොට නගනවා. ඒ කියන්නේ මම ඉගෙන ගත්ත නැති කෙනෙක්ට එහෙම තර්ක කොට නගා ගන්න බෑ. ඒ තර්කය නිවනෙන් අපගමනය කරනවා. දැන් ඒකයි මම තේරි ගාථා පොත් පෙන්නලම කියන්නේ බලන්න කොච්චර නෝගත් අය මේ නිර්වාණය අරහත්ත්වය අවබෝධ කරගෙන තිනවද උගත් මිනිස්සුන්ට මේ කොච්චර අමාරු වෙලා තියෙනවද මේ ඒ උගත් අය තමන්ගේ දැනුම මත විශ්වාසය තබාගෙන බුදුරජාණන් වහන්සේ වගේ පෙන්නනේ ඇහෙන් පෙන්නන්න බැරි කනින් පෙන්නන්න බැරි ඒ කියන්නේ අත්දැකීමකින් මේ බාහිර අත්දැකීමකින් පෙන්වන්න බැරි නිවන මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ තමන්ගේ දැනුමත් එක්ක තර්ක කර ඉන්නවා. නමුත් තමන්ගේ දැනුම කොච්චර අඩු එකක්ද කියලා තේරෙනවා මේක ඉගෙනුවට පස්සේ. ඒ කියන්නේ ඔබගේ තියෙන දැනුම ලඳ බොළඳ ඔල මොට්ටල එකක් කියලා තේරෙනවා මේක ඉගෙන ගත්තට පස්සේ. ඒක තමයි ඇත්තට මේක ඕන. නැත්නම් ඔබ දැන් මේ තාක්කල් පුංචි කාලේ ඉඳන් ලබාගත් දැනුම තුළ ඔබ විශාල විශ්වාසයක් ඒ දැනුම මත ගොඩනගාගෙන ඉන්නවා. ඒ විශ්වාසයම ඔබට නිවන් මාර්ගට හරස් වෙලා තියෙනවා. දැන් ළමයින්ට තමන් ලබාගත් දැනුම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බාධාවක් වෙන ඔහුගේ දැනුම. නමුත් ඔහුන්ට තේරෙනවා මේක ඉගෙනුවට පස්සේ සමහර ළමයි කියලා තියෙනවා ඇත්තටම අහගෙන මෙච්චර දේවල් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද? මේ බයොලොජි කරනවා වගේ අය. එතකොට මේ ඔහුන්ට තේරෙනවා අනේ අපි මේ මොකද්ද දන්නේ කියලා. එතකොට දහම කෙරෙහි විශ්වාසය සද්ධාව ඇති කරගත්තට පස්සේ ඔහුට ලේසි බුදුන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගන්න, සංඝයා කෙරෙහි සද්ධාව ඇති කරගන්න, ඒ තුනුරුවන් කෙරෙහි ඇති වෙන්නා වූ සද්ධාව ඔහුට ඒ විශ්වාසය ඔහු තුල නොදකින්නා වූ නිදහසකට පාර කපනවා. දැන් මේක මම උගන්වලා විතරක් තරුණ අය 100කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ පැවිදි වෙලා ඉන්නවා. මේ අවුරුදු දෙක ඇතුළත අපේ ආරම්භම පැවිදි කරන්නේ නැහැ. මොකද මම තාම උපසම්පදා වෙලා නැහැ. නමුත් මම එහි ඇවිල්ලා මට පැවිදි වෙන්න ඕන කියලා කිව්වම මම වෙන ආරණ්‍ය සේනාසන වලට වෙන විහාරස්ථාන වලට ඔයගොල්ලෝට කැමති තැනකට මේවා ගිහිල්ලා පැවිදි වෙන්න මම මේ උගන්වන ටික අහගෙන යන්න කියලා විතරයි කියන්නේ. එතකොට ලංකාවේ ඉන්න 100කට කිට්ටු ගාණක් පැවිදිලා. ගල්දුව විතරක් එකපාර 14 දෙනෙක් පැවිදි වුණා තරුණ පිරිස්. ඒතර විශ්වවිද්‍යාලවල දැන් මොරටුව විශ්වවිද්‍යාලේ ඉන්න ළමයි 5-6 දෙනෙක්ම ඇවිල්ලා අහනවා අපිට මේ පැවිදි වෙන්න කැමති අපි මේක කරගන්න. මම කිව්වා ඉතින් ඔයාලා ඔය විශ්වවිද්‍යාල උපාධිය අවසන් කරලා කලබල වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඊට පස්සේ කොහෙට හරි ගිහිල්ලා ඔයගොල්ලොන්ට හොඳයි කියලා හිතන තැනක පන්සලක හරි ආරණ්‍යක හරි කොහේ හරි පැවිදි වෙන්න. එතකොට මේ ඒ වගේ ඉතින් එච්චර ඒ තරුණායට ඒ තරම්ම හිත වෙනස් වෙලා තියෙන මේ ඉගැන්වීම අහලා. ඔබට ලංකාවට ආවද අපේ ආරාමේ දැන් මම මෙහෙ හිටියා තරුණ පිරිස් 5-6 දෙනෙක් එහෙට 3-4 සමහර දවස් 3-4 දෙනෙක් ඇවිල්ලා මේක ඉගෙන ගන්න අපේ පහසුකම් නූතන පහසුකම් ඇති කරලා තියෙනවා. දැන් මේ කරන දේශනාව උනත් තරුණ අය ගොඩක් බලනවා. ඉතින් ඒ නිසා පින්නතුනි ඒක මම ඉගැන්වීම තුළින් දන්නවා ඒ විශාල මානසික වෙනසක් විශාල සහනයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ඉගැන්වීම තුළ කිසිම කෙනෙක්ට මේක කරන්න අර කරන්න කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ මේව සිල් රැක ගන්න, ඔබ මෙහෙම මේවා කරගන්න කියන එක තමන්ගේ පෞද්ගලික දෙයක්. එතකොට අපි මේක උගන්වනවා. එයාට ඒක තමන්ගේ හිත තේරෙනවා. ඒ තේරුණාම තමන්ට ඕන නම් තමන්ම සිල්වත් වෙනවා. තමන්ට සිල්වත් නොවුනොත් තියෙන නපුරක් තේරෙනවා. සිල්වත් වුණොත් තියෙන යහපතක් තමන්ට තේරීම නිසා සිල් රකින්න මිසක් පන්සල් සුරකින්න සමාජයක් කියලා ඒ පටන් ගැනීමක් නෙවෙයි. නිසා කාටවත් අපහසුයක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මෙතන මම හිතන්නේ මේ පින්නතුන් දැක්කම තේරෙනවා ඔබගේ වයසත් එක්ක ඔබ මේ ධර්මය හොයාගෙන මේ පන්සල් ඇසුරු කරගෙන ආරණ්‍ය සේනාසන දේශනා ඇසුරු කරගෙන ජීවත් වෙන පිරිසක්. දැන් ඔබට මට යම්කිසි යෝජනාවක් කරන්න පුළුවන්. ඒ යෝජනාව තමයි ඔබ අපි හැමදාම 4ටනේ තියෙන්නේ. අද මම පරක් වෙලානේ ආවේ. ඔබ මෙහෙට වෙලාව කියන්නේ රසා ඉවරන 6:00 වෙනකොට එන්න. ඇවිල්ලා ඔබට ආසනයෙන් හරි බිම හරි ඉඳගෙන ඔබට යම් භාවනා ක්‍රමයක් තියෙනවා කරන්න. ඒ ක්‍රමය තමයි ඔබ දැනට මොනවා හරි පුරුදු වෙච්ච භාවනා ක්‍රමයක් තියෙනවා ඒක කරන්න මෙතන ඇවිල්ලා. අපි දන්නවා මට දැන් කිව්වා ධම්මජීව හාමුදුරුවන්ගේ ධර්මයේ භාවනා කර්මස්ථාන ලබා ගත්තා ඉන්නවා කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ කර්මස්ථානේ 6:00 ඉඳලා වඩන්නේ 7 වෙනකම්. ඒක 6ට ආවත් කමක් නැහැ. මම දන්නේ මේ පන්සලේ වෙන වැඩක් තියෙනවා ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කරලා 6ට හරි එන්න පුළුවන් නම් ඇවිල්ලා ඒක පැයක් කඩන. එතකොට හරි ලේසි මේ ගැන්වීම උකහා ගන්න. ඊළඟ දේ තමයි එහෙම කරපු නැති අයට මම ක්‍රමයක් කියලා දෙනවා.
ඒ කියන්නේ එහෙම දැන් පුරුදු කරගෙන ආපු නැති කෙනෙක් ඉන්නවනේ යාට දැන් 6ට එන්න පුළුවන් කෙනා 6ට එන්න. 6:00 එන්න පුළුවන් කෙනා 6:00 එන්න. ඒ දෙකටම එන්න බැරි කෙනා 7ට අවිල් ඉගෙන ගන්න. අරම කරගත්තොත් සෑහෙන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අපිට මේ මාසය තුල මානසිකව ඔබට ඔබ ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ තමන් මොනවා හරි පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා ඒකම කරන්න. ඒක තමයි වඩා වටින්නේ. ඒක ඔබට විශ්වාසය ඇති වෙච්ච දෙන්නේ. එහෙම කවුරු හරි පුරුදු වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් මම දෙයක් කියලා දෙනවා. ඒක තමයි මේ ඔබ මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙන්න ඇස් දෙක පියාගෙන. කිසිම කියන්නේ කර්මස්ථානයක් කරන්න යන්න එපා. ඔබට එතකොට ඔබගේ තියෙන සිතුවිලි පහළ වෙනවා. ඔබට ඔබ කර හිටපු දේවල් කරන්න තියෙන දේවල් ඒ ආකාදී මානසික සිතුවිලි ධාරාවක් පහළ වෙයි ඔබ ඒ වාඩි වුණාට පස්සේ. ඒවා එලවන්න යන්නත් එපා. ඒව තියාගන්න යන්නත් එපා. ඔබ මනසින් ඒවට එහෙ තියෙන දේල ඔබ බොහොම සිහියෙන් ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න. මොකද්ද කිව්වේ? දැන් සිතුවිලි දැන් භාවනාවට වාඩි වෙච්ච ගමන් ඔබ හිත තැම්පත් කරගන්න යන්න කියලා නෙමෙයි මම කියන්නේ. කොච්චර සිතුවිලි පහළ වුණත් කමක් නැහැ. ඔබ ඒකට මනසින් ඇලෙන්න යන්න එපා. ඒ කියන්නේ ඒකත් එක්ක එකතු වෙලා කල්පනා කරන්න යන්න එපා. ඊට පස්සේ කොච්චර නරක සිතුවිලි ආවත් ඔබ නරකයි කියලා සම්මත කරන කොතෙක් සිතුවිලි ආවත් ඒක ආවේ කියලා හිතන්න යන්නත් එපා. මොකද ක්‍රමය ඊටම සරලයි. ඔබ වාඩි වෙනවා දෙනෙත් පියා ගන්නවා. හිතට ඕන දේවල් එන්න ඉඩ දෙනවා. මොනවා ආවත් අපි ඒකට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන 100න් ඉන්නව විතරයි. මොකක් ඉන්නවද? 100න්. ඒතර ඔබ 100 පිට යයි. 100 පිට ගියාට පස්සේ ඔබ ඒවට එකතු වෙනවා. ඒක සාමාන්‍ය දේ අපි ඕනම කෙනෙක්ගේ 100 පිට ගියාට ගත්තේ ඒ සිතුවිලි ධාරාවත් එක්ක අපි ඇලෙනවා ගැටෙනවා. නැවත ඔබට 100 එනවා. ඒ කියන්නේ ඔබ මේ ඉන්න දෙයට 100 එනකොට කමක් නැහැ. අයිත් එතන ඉඳලා ඒක කරා යන්න. සමහරවිට ඔබ හෙට ආවොත් කවුරු හරි පැය භාගයක් කරන්න පැය භාගෙන් මොහොතවල් දෙක තුනක් තමයි 100 පිටන්නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ විදියට ඇලෙන්න ගැටෙන්න නැතුව සිතුවිලි ධාරාවට ඉන්න පුරුදු වෙන මේ මාසය තුලතර මගේ ඉගැන්වීමත් එක්ක ඔබට ලේසියෙන් ඔබේ මනස පිළිබඳව ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම අපි ලංකාවේ මේක උගන්වනකොට සති 50කට උගන්වන්නේ. ඒ 50 ඇතුළ කාලෙට දින 10 දින 5 දින 15 ඒ වගේ භාවනා වැඩසටහන් ගණනාවකට මේ පන්තියට එන අය මම සහභාගී කරවනවා. ඒ අතර ඒ කාලය තුල තමයි ඒකට ප්‍රතිඵල ලැබෙන්නේ. අවශ්‍ය දර්ශනීය ඉගැන්වීම තුලින් සමීප කරනවා. එතකොට ඔබට දැන් අපිට තියෙන මාසික කාලයක් ඔබට රස්සාවල් වලට යන්න ඕන. ඊළඟට දරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා. ඔබට පුළුවන් නම් 6ට එන්න. තවත් කෙනෙක්ට වෙලාව පරක් වුණා 6:00 එන්න. ඒ දෙකම බැරි නම් 7ට එන්න. 7ට ඇවිල්ලා ඒ ටික කරගන්න. ඊළඟ දේ තමයි ඔබ ගෙදර දොර ඉන්න කාලේ. ඒකත් තේරුම් ගන්න. ඔබ වැඩ කරන්න යන කාලේ ඔබ අර විදියටම කරන්න. ඔබට ගොඩාක් සිතුවිලි ඒ වාහනේ යනකොට උනත් ඒකත් එක එකතු වෙන්න යන්න නැතුව ඉන්න. ඔබට ඒකට තියෙන අවශ්‍ය පළපුරුද්ද තමයි මේ වාඩි වෙලා අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඔබ වාහනේ යනකොට උනත් ඔබට නොයෙකුත් සිතුවිලි ඒව කොතෙක් ආවත් කමක් නැහැ. හොඳ ඒවා හෝ නරක ඒවායි කියන ඒවා. ඒ දෙකටම එකතු වෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සිහිය මනසේ හදාගත්තම හොඳටම ඇති. එතනින්ම නිර්වාණයට යන පාර තියෙනවා. ඒක තමයි මාර්ගය. ඊළඟට ඔබ වැඩපලේ කරන ගමන් ඔබට විවේක කාලයක් ලැබෙන වෙලාවට හැම වෙලාවකට විනාඩි 10ක් 15ක් ඇස් අරගෙනම ඇස් අහගන්න නැතුව ඇස් අරගෙනම හිතට එන සිතුවිලි පිළිබඳව අර විදියම භාවිතා කරන්න. ඔබට මේ මාසය කරගන්න පුළුවන් නම් මෙතනින් එක්කෙනෙක් දෙන්නෙට හරි සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔබගේ කැපවීම ඒ තීරණය කරනවා. අපි හරි දැන් ගැනීමට යන්න. අද දවස කවදද පින්නතුනි? 2016 කීවෙනි මාසෙද? 7 වෙනි මාසේ 11 වෙනිදා. මෙහි පළවෙනි වැඩසටහන. මේ විහාරයේ නම වැන්කුව කොහොමද පන්සලේ නම? බුද්දිස්ට් ටෙම්පල් ඈ? බෞද්ධ විහාරය එච්චරයි. එච්චරයි. පළවෙනි වැඩසටහන. එතකොට මේ ඉතිහාසය පිළිබඳව කියා දෙන්න යනවා. ඔබට අපි පොත් දෙනවා ගෙනල්ලා තියෙන්නේ මම. ඒක දැන් තේරුම් ගන්න පුළුවන්. අපි මුලින්ම අභිධර්මයේ අද මෙහි වෙනස් විදියකට මම උගන්වන්නේ. අද හිතෙන් පටන් ගන්නවා. මොකද්ද? හිත. දැන් මේ පින්නතුන්ට හිතක් තියෙනවද? කොහොම පෙන්නන්න බලන්න. පෙන්නන්න බලවන්ද? බෑ. එහෙනම් හිත පෙන්වන්න බැරි දෙයක්. පෙන්වන්න බැරි දේවල් වලට බුදුදහම කියන අරූපී ධර්ම කියලා. මොන ධර්මද? අරූපී ධර්ම. ඇත්තටම එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක පෙන්න ගන්න පුළුවන් කම මේ විදිහට හිතන්න පෙන්වන්න පුළුවන් වෙච්ච එක හොඳයිද බැරි වෙච්ච එක හොඳයිද?
පෙන්න ගන්න පුළුවන් වුණා නම් ඊට කලින් නිවන් දැක ගන්න තිබුණා. මේ පින්නතෝගේ හිතවල පෙන්වන්න පුළුවන් වුණා නම් මොන දේවල් තේද? බය වෙන්න එපා. හිත පෙන්වන්න පුළුවන් වුණා මොනම දෙයක්වත් තියෙනවා කියලා කාටවත් පේන්නේ නැහැ. ඇයි ඒ හිතේ අවශ්‍ය ඉතාමත්ම අඩුයි. හිතේ අවශ්‍ය ඉතාමත්ම අඩුයි. හිත කියන එකට උපදින්න බෑ යම් දෙයක් නැතුව. හිත උපදින්න ඕන බාහිරින් දෙයක්. ඒකට කියනවා අරමුණක් කියලා. මොකද්ද? අරමුණක් ඕන. මේ ලෝකේ කිසිම සත්වයකට, කිසිම මිනිසෙකට, කිසිම කෙනෙක්ට හිත උපදින්නේ නැහැ අරමුණක් නැතුව. මොකක් උපදින්නේ නැද්ද? අරමුණක් නැතුව. මොකද අරමුණක් කියලා කියන්නේ? ඔබට යමක් දැනෙන්නේද? ඒකට තමයි අරමුණ කියලා කියන්නේ. දැන් මම මේ කියන වචන දැනෙනවනේ. ඒක තමයි හිත අරමුණක් ගන්නවයි කියලා කියන්නේ. ඔබට මේ බුදු පිළිම වහන්සේ පේනවනේ. ඒක තමයි හිත අරමුණක් ගන්නවයි කියලා කියන්නේ. ඔබට සුවඳ ගඳ සුවඳ දැනෙනවනේ. ඒකට තමයි මොකද? හිත අරමුණක් ගන්නවයි කියලා කියන්නේ. හිත කරන්නේ ආරම්මන විඥානනය. එතන මේ හිතට බුදුරජාණන් වහන්සේ පාලි භාෂාවෙන් කියන්නේ විඥානය කියලා. මොකක් කියලාද කියන්නේ? විඥානය. විඥානය කියන එකේ තේරුම තමයි විඥානාතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. මහණෙනි විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයේ විඥානය කියලා කියනවා. මොකක් කියන අර්ථයෙන්ද? දැනගන්නවා කියන අර්ථයෙන්. විශේෂයෙන් යමක් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය. ඒතකොට සිංහල භාෂාවෙන් එක කියන්නේ මොකද්ද? හිත ඉංග්‍රීසි භාෂාවේ මයින්ඩ් කියලා කියනවා. එතන මේ බුදුරජාණන් වහන්සේ මේ හිත කියන දෙයට, ඒ කියන්නේ විඥානය කියන නමින් විතරක් නෙවෙයි හිත හඳුන්වන්නේ. තවත් නම් 10ක් බුදුදහමේ තියෙනවා. ඊළාට තවත් වචනයක් තියෙනවා මනස. මොකද්ද? මනස. මනස කියන්නේ මනෝපුබ්බං ගමා ධම්මා ඒ ආදි වශයෙන් එතන භාවිතාන මනස. මනස කියලා කිව්වත් ඒ සිංහල භාෂාවෙන් ඒ කියන්නේ ඒකට තේරුම තමයි මොකද්ද? හිත කියන එක. ඊළඟට තව එකක් තියෙනවා හද. පාලි වචනයක් තියෙනවා තවත් හද කියලා. ඒ හද කියලා කියන්නේ හිතටම කියන නමක්. ඊළඟට තවත් එකක් තියෙනවා පණ්ඩර කියලා. ඒ කියන්නේ හිතට කියන නම. ඔය ආදි වශයෙන් විඥානය, මන, හද, පණ්ඩර, තජ්ජා මනෝ විඥාන ධාතු ඔය ආදි වශයෙන් නම් ගණනාවක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ මොන නමින් කිව්වත් ඒ ඉගැන්වීම් වල ඒ කියන්නේ මොකක් ගැනද? හිත ගැන. දැන් අපි වුණත් සිංහල භාෂාවේ ඇත්තටම හිත කියන වචනයට අමතරව හිතට තවත් වචන භාවිතා කරනවා. ඔයා මගේ හදවතට හොඳට දැනෙනවා. එතකොට මේ හදවතට දැනගන්න පුළුවන්ද? හදවතට දැනගන්න පුළුවන්ද? හදවතට දැනගන්න බෑ. ඒ කියන්නේ මේ හිතට ඒ අවස්ථාව. ඒ කියන්නේ ඒ අවස්ථාවේ ඒ අවස්ථාවේ හෘදයාංගම අවස්ථාව. ඒ කියන්නේ හිත ගැන තමයි. my heartiest thank. හදවතින් කොහොමද thank you කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? ඒ සමහර අවස්ථාවලද අපි ඒ අවස්ථානුරූපව මොනට අනුවද? අවස්ථානුරූපව හිතට කියන නම වෙනස් කරලා තියෙනවා. හැම භාෂාවකම ඒක එහෙම තමයි. ඒ වගේම පාලි භාෂාවෙත් ඒ මගාධි භාෂාවෙත් හිත හැසිරෙන ආකාරය අනුව නම් 10ක් කියලා තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් බුද්ධ දේශනාවල ලැබෙන්නේ විඥානය හා මන කියන වචනේ. නිතර ආන ලැබෙනවා. ඒක අපි පැහැදිලි කරලා දෙන්න මෙහෙමයි. දැන් ඔක පැහැදිලි කරලා දෙන්න මම අපේ ගමේ උපමාවක් ගන්නවා. එකක් තමයි සිසිරගේ උපමාව. මේ පින්නතුන්ට මතක ඇති. දැන් ගොඩක් අය අපේ ගමට එනවා. ඒ එන්නේ එකක් තමයි සිසිර බලන්න. දැන් ගොඩක් රටවල් වලින් ලංකාවේ පාරේ තාම සිසිර ඉන්නේ කොහෙද කියලා බලනවා. ඉතින් අය තාමත් ඒ විදිහට ඉන්නවා. ඒ තමයි මේ සිසිර ඉස්සර ඉස්කෝලේ ගියා. එතකොට අපි ගමේ අය කියන්නේ එයාට මොකද්ද? පාසල් යන සිසිර. ඊට පස්සේ මෙයා පාසල් යන කාලෙම මොකද වුනේ මේ බස් එක කොන්දොස්තර වැඩ. වලට ගියා පාසල් ගමනට සමුදින. එතකොට කොන්දොස්තර සිසිර. හරිද? ඒ වගේම මේ සිසිර ඊට පස්සේ පොල් කඩන්න ගත්තා. එතකොට කිව්වේ පොල් කඩන සිසිර. හරිද? ඊට පස්සේ සිසිර බැන්දා. එයා කිව්වේ මල්ලිකා. එතකොට මල්ලිකාගේ සිසිර. හරිද? ඊට පස්සේ පන්සලේ දායක සභාවට එහෙම ඉන්න. එතකොට කියන්නේ දායක සිසිර. ඔය ආදි වශයෙන්
හැමතැනම ඉන්නේ සිසිර. නමුත් එයයි කරන කාර්ය මත මොකක්ද වෙන්නේ? ඒ තියෙන කාර්ය මත එයයි හඳුන්වන විදිය වෙනස් වෙනවා. ඒ වගේම මේ හිතේ තියෙන එහෙම ස්වභාවයක්. නම් වෙනස් වෙනවා වගේම බුදුදහම හිතට තියෙන නම් ගොඩක්. ඔබ හිත පිළිබඳව ඉගෙන ගන්නකොට මෙන්න මේවා ඇති. ඔය මම මුලින්ම උපමාවක ඕකෙන් තේරුම් ගන්න. අපි අහලා තියෙනවා චුතිසිත. මොන සිතද? චුතිසිත. ඊළඟට අපි අහලා තියෙනවා මොකද්ද? ප්‍රතිසන්දිසිත. තව අපි අහලා තියෙනවා මොකද්ද? භවාංගසිත. ඔබ අහලා තියෙනවනේ. තව අපි අහලා තියෙනවා මොකද්ද? චක්කු විඥානය. කියන්නේ ඇහි පහළ වෙන සිත. ඔය ආදි වශයෙන් සිතේ කාර්ය අනුව ගොඩාක් විස්තර කරලා තියෙන සිත පිළිබඳව. ඒකත් ඒ වගේ තමයි. ඒ කියන්නේ පින්නතුනේ හැමතැනම තියෙන සිතක්. ඒ කියන්නේ සිසිර පාසල් වලට පාසල් සිසිර කියනවා වගේම මොකක්ද මේ භවයේ ප්‍රථම වතාවට පාසම. ඒ කියන්නේ මේ ජීවිතේ අපිට පළවෙනියට පහළ වෙන සිත. පළවෙනියට පහළ වෙන සිතට කියනවා මොකද්ද? ප්‍රතිසන්දි කියලා. ඒක ප්‍රථම සිත. උප්පත්තිය ලබා දෙන සිත. එතකොට මේ හිතට ඒ නම ලැබිලා තියෙන කාර්යයත් එක්ක. එතකොට හිත ප්‍රතිසන්දි අවස්ථාවට එනවනම් ඒකට කියනවා මොකද්ද? ප්‍රතිසන්දි සිත. ඒ වගේම මේ භවයේ අන්තිමටත් අපිට පහළ වෙන සිතක් තියෙනවා. අවසාන සිත. ඒ කියන්නේ මේ ශරීර කූඩුවේ පහළ වෙන අන්තිම සිත. ඒකට කියනවා මොකද්ද? චුතිසිත. ඉතින් බුදුහාමුදුරුවෝ මේ නම් කිරීම කළා තියෙන්නේ. මොකක් පදනම් කරගෙනද? ඒ සිතෙන් වෙන කාර්ය පදනම් කරගෙන. මොකක් පදනම් කරගෙනද? කාර්යපද. දැන් මෙතන මෙයාගේ කාර්යපද නම් කරගෙනනේ මෙයාට එයාගේ ඉන්න ස්වභාවය වෙනස් කරලා තියෙන. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි නම් වශයෙන් කොච්චර වෙනස් වුණත් ඒ හැමතැනම තියෙන්නේ මොකද්ද? සිතක්. ඒ හැමතැනම තියෙන්නේ මොකද්ද? සිතක්. පෙන්වන්න බැරි හිතක්. ඒ වගේම තමයි මේ භවය ගෙනියනවා. ඒ කියන්නේ අපි රැයට නිදා ගන්නකොට මැරෙන්නේ නැහනේ. දැන් නිදා ගන්නකොට අපි මුකුත් දන්නෙත් නැහැ. නැගිටිනකන් අපි මැරිලත් නැහැ. එතකොට ඒ අවස්ථාවේ හිතක් පහළ වෙනවා. ඒ පහළ වෙන හිතට කියනවා මොකද්ද? භවය ගෙනියන සිත නැත්තම් භවාංග සිත. තේරුණාද? ඉතින් අපි ඕවා දැන් මේ සරල ඉගැන්වීම. දැන් මේ පිළිතුරු තව දවස් ටිකක් යනකොට මේ සිත් මේ තුනම ඉතා විස්තර විග්‍රහ වශයෙන් උගන්වන්න තියෙනවා. දැනට මේ හිත පිළිබඳව තේරුම් ගන්න නිසා. ඊළඟ තමයි මේ හිත පිළිබඳව මේ ඉගැන්වීමේදී තවත් දෙයක් දැනගන්න. දැන් අපේ සිසිරගේ ජීවන චරිතයත් මම කියනවා මෙහෙමද. ඒතකොට සිසිර කියලා කියන්නේ එයා දැන් කරන්නේ පොල් කඩන එක. ඒ කියන්නේ එයා පොල් කඩලා දවසට රුපියල් 1000ක් හම්බ කරොත් එයාට ඒ 1000න් දවස් 5ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ඒ දවස් 5ම ජීවත් වෙනකම් අයි පොල් කඩන්න යන්නේ. දැන් මේ පින්නතුන් අද ඔයගොල්ලෝට ඩොලර් දවසේ ආදායම ඩොලර් කියමු 30ක් කියලා. කියන්නේ අපි කියමු ඩොලර් 100ක් කියලා. 100 හම්බුණත් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් යනෝනේ. සිසිරේ හැම යන්නේ නැහැ. ඒ කියන්නේ රුපියල් 1000ක් හෙව්වොත් එක දවසට අයි දවස් 6 වෙනි දවසේ තමයි වැඩට යන්නේ. දැන් අපිට ගාල්ලේදී ડોක්ටර් කෙනෙක් චරම කරගන්න ඕන නම් සදන් එකේ ඇහැ පිළිබඳව විශේෂඥ. එතනින් පළල කන පිළිබඳව විශේෂඥ. ඒ ඕන කෙනෙක්ට රුපියල් 2500ක් දීලා චැනල් කරන්න පුළුවන්. දැන් නම් වැඩි වැට් එකත් එක්ක දැන් 3000ක් විතර ගෙවන්න වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? නමුත් සිසිර චැනල් කරන්න උදේට එනවා BMW මේ කාර් එනවා පොල් කඩාගෙන ගෙනියන්න. සිසිර නෙවෙයි නැගිටින්නේ. මෙයා ගන්නවා දවස් 5කට පස්සේ ඉන්න. ඒ මල්ලිකත් එහෙම තමයි. ඒ ගෙදරට ලයිට් නැහැ. වතුර නැහැ. ඒ කියන්නේ මුළු ගෙදරටම හට්ටි 3යි උයන්න තියෙන්නේ. එක පීයක් තියෙන පොල් කඩන්න ගෙනියනකොට දෙන්නට මැඳුම් 6ක් විතර තියෙනවා. ඔච්චර තමයි ලයිට් එක. ඒ තමයි අපේ ගමේ පොල් කඩන සිසිර. හැබැයි දෙන්නම පන් එකේ ඉන්නවා. ඔච්චරයි ඉන්නේ. එතකොට ඒ විදිහට තමයි සිසිරගේ ඇත්තටම කෙටියෙන් එයා ගැන කිව්වොත් කියන්න තියෙන්නේ. දෙපැත්තේ ගෙවල් දෙකටම ලයිට් තියෙනවා. එයා ලයිට් ගන්න try කරන්නේ නැහැ. එතකොට අපි හිත පිළිබඳව මේ හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ පින්නතුනි. දැන් මේ පින්නතුන් ඇයි මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ? මොකටද උඹලා ආවේ?
නොදන්න දේ අහගන්න ඔය වාඩි වෙලා ඉන්න මොකක් ගැන කියනද? දැන් ලෝකයේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් තියෙනවනේ. එතකොට ආර්ථික විද්‍යාව වෙන්න පුළුවන්, භෞතික විද්‍යාව වෙන්න පුළුවන්, ජීව විද්‍යාව වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, ගණකාධිකරණය වෙන්න පුළුවන්, ලෝ වෙන්න පුළුවන්. ඔය හැම දෙයක්ම ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ගිහිල්ලා. ඒ විද ඉගෙන ගත්තා මෙතන ඉන්නවා. එතකොට මේ හැම ඉගැන්වීමකදීම ඔයගොල්ලෝ ගිහිල්ලා යාළුවට කිව්වා අපි මේක දන්නේ නැහැ අපිට උගන්වපන් කියලා. දැන් අදයි දන්නවද වාඩි වෙලා ඉන්නේ? හාමුදුරනේ මට උගන්වපන් මම ගැන. අන්නෝක තමයි මේ ඉගැන්වීම තියෙන වෙනස. දැන් මම මේ පුල් ට්‍රයි එක දෙන්නේ මොකක් කරන්නද? ඔබ ගැන ඔබට උගන්වන්න. යම් කල්පනා කරලා බලන්න කොච්චර මොට්ට වැඩක්ද කියලා. දැන් මීට කලින් ඔබ නොදන්න කොහේ හරි තියෙන දේක් ගැන ඉගෙන ගන්න තමයි ගියේ. අද මෙතන මේ වාඩි වෙලා ඉන්නේ අභිධර්මයේ ඉගෙන ගන්නයි කියලා. කවුරු ගැන ඉගෙන ගන්නේ? තමන් ගැන. කියන්නේ යකෝ තමන් ගැනත් උගන්වන්න ඕන. එදා මේ හිත කියලා උගන්වන්නේ අපි ඊයේම කිව්වා. තමන් ලෝකයේ තියෙන අමාරුම ඉගැන්වීම තමයි කවුද? ඔබට ඔබ ගැන ඉගැන්වීම. බුදුවරු කරන්නේ ඉගැන්වීම. ඇත්තටම බුදුරජාණන් වහන්සේලා උගන්වන්නේ අපිට වෙන මොකක්වත් නෙමෙයි. අපි ගැන කියලා දෙනවා. මේ ලෝකෙ ඉගෙන ගන්න තියෙන අමාරුම දෙයත් ඒක. අපිට අපි ගැන තව කාගෙන් හරි ඉගෙන ගන්න ලැබීම. එක වෙලාවක බුදුහාමුදුරුවෝ මුලදීම අර බද්දවග්ගිය කුමාරවරු නේ මට කතාව අමතක නැහැ ඔයගොල්ලෝ හදන්න. ඒගොල්ලොන්ට එක්කෙනේ 29 දෙනෙක් හිටියලු. ඒ කියන්නේ යාළු වෙලා ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 29ක් හිටියේ එකෙක් මොකද්ද? ඌ බුලා. උට එකෙක් නැහැ. ඊට පස්සේ මොකද සල්ලි දීලා ගත්තා. අර කැම්පස් වල තියෙන අලයෝ කියලා අන්න ඒ වගේ ඩයල් එකක්. කෙල්ලෙත් නැහැ, ඔය කන්න යන්නේ නැහැ, බොන්න යන්නේ නැහැ. ඒත් යාළුකමට ඉන්නවා. ඒකට ඒක සල්ලි දීලා ගත්තා. ඊට පස්සේ දැන් ගිහිල්ලා ඒගොල්ලෝ හොඳ ඒ කියන්නේ පූල් එකක නානකොට අර ගෑණි කිව්වා ආපහු මට නම් නාන්න බෑ. මට වතුර අගුණයි. අර ඔක්කොම ආභරණ ගලවලා දාලා අරගොල්ලෝ නානකොට මෙයා මොකද කරේ? මෙයා මේ ටිකත් අරගෙන පැනලා ගියා. ඊට දැන් අරගොල්ලෝ ඇවිල්ලා බලනකොට සලුපිලි නෑ අඳින්න, ආභරණ නෑ පළඳ දින්න, මේකප් සෙට් එක නෑ ගන්න. ගොල්ලෝ කෑ ගහන්න පටන් ගත්තා. යකෝ අපි ඉවරයි, අපිට දැන් යන්න විදියක් නෑ, අපි ඔක්කොම අරන් ගිහිල්ලා. ඊට පස්සේ අර කුමාරවරු මොකද කරේ? ඒගොල්ලෝ දැන් හැම තැනම හොයනවා. කවුද? අර කාන්තාව. ඉතින් බුදුහාමුදුරුවෝ යන මගේ ඉන්නවා. ඒ මගේ ඉඳලා ඉවර වෙලාම බුදුහාමුදුරුවෝගෙන් අහනවා මේ කුමාරේ කවුද කුමාරයා? බද්දවගේ කුමාරයා. එතකොට එයා අහනවා මේ දැක්කද මේ කාන්තාවක් මේ වගේ හැඩරුව තියෙන ගියා. එලා බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මෙහෙම ලස්සන කතාවක්. මගෙන් මේ කොහෙවත් යන දේවල් අහන්න එපා. මගෙන් අහගන්නවා තමුන් ගැන. මොකද්ද කිව්ව කතාව බුදුහාමුදුරුවෝ? මගෙන් මේ කොහෙවත් යන දේවල් අහන්න එපා. මගෙන් අහගන්නවා තමුන් ගැන. මං තමුන් ගැන තමුන්ට කියලා දෙන්නම්. අන්න ඒක තමයි මුනිවරයෙක් හම්බුනාම අහන්න ඕන ප්‍රශ්නේ. මොකද්ද? මට කියලා දෙන්න මම ගැන. නේද? එයි ප්‍රඥාවන්තයි. එයා කවදාවත් කවුරුත් ඔහොම උගන්වීමක් ඔහොම කියා දීමක් නැහැ. උන්වහන්සේට පුළුවන් ද මං ගැන කියලා දෙන්න? මට පුළුවන්. බුදුහා වාඩි වෙන්න කිව්වා පැත්තකේ. එයාට ඒගොල්ලන්ට කියලා දුන්නා මොකද්ද? ඒගොල්ලෝ කියන්නේ කවුද කියලා. ඒ අවසානයේ ඉගැන්වීමේ අවසානයේ ඒගොල්ලෝ අරහත්ත්වයට සාක්ෂාත් කරා කියලා කියනවා. ඒ කියන්නේ කවුරු හරි තමුන් ගැන ඉගෙන ගත්තොත් ඒක අවසන් වෙන්නේ අරහත්ත්වයේ. ලෝකේ යා කවුරු හරි බාහිර ගැන ඉගෙනගෙන ගියොත් ඒක අවසන් වෙන්නේ වීමක් නැහැ. ඒක යන්නේ සංසාර ගමන. යමෙක් බාහිර ගැනම ඉගෙනගෙන ගියොත් ඔහුගේ යන ගමනට කියන සංසාරය යනවායි කියලා. යමෙක් තමන් ගැන ඉගෙනගෙන ඉවර කරොත් ඒ කියනවා අරහත්ත්වයටපත් උනායි කියලා. එතකොට මේ පින්නතුන් මේ වාඩි වෙලා ඉන්නේ තම මේ හිත පිළිබඳව උගන්වන්නේ ඔබගේ හිත පිළිබඳව. මේකේ තියෙන රූප ටිකක් ඒ උගන්වන්නේ ඔබගේ රූපය පිළිබඳව. මේකේ තියෙන සිතුවිලි ටිකක් උගන්වන්නේ ඒ උගන්වන්නේ ඔබේ සිතුවිලි පිළිබඳව. මේකේ තියෙනවා නිර්වාණ ධාතු උගන්වන්නේ ඒ උගන්වන්නේ ඔබ තුල තියෙන නිදහස පිළිබඳව. විමුක්තිය පිළිබඳව. එතකොට මේ ඉගැන්වීම ශ්‍රේෂ්ඨයි ලෝකේ. සියලු ඉගැන්වීම් අතර මොකද ලෝකේ අමාරුම දේ තමයි තව කෙනෙක්ට ඔහු ගැන කියලා දෙන එක. ඔබට ඔබ ගැන කියලා දෙන එක කොච්චර අමාරුද කියලා තේරෙන්නේ. මොකද ඔබ කියා දෙන්න යනකොට ඔබගේ අතුල කලම්බවන්න වෙනවා. අතුල ගිනි තියන්න වෙනවා. අතුල රත් කරන්න වෙනවා. ඒ දේවල් වලින් තමයි මේ ගැන්වීම හරහා පෙන්වන්න වෙන්නේ මේ ඔබ කියන්නේ කොච්චර පිරිසුදු කෙනෙක්ද, කොච්චර අපිරිසුදු කෙනෙක්ද, කොච්චර නිදහස නැද්ද, කොච්චර නිදහස තීද කියලා. ඒ තමයි කෙනෙක්ට උගන්වන්න තියෙන්නේ. තමන් කොච්චර පිරිසුදුද, තමන් කොච්චර අපිරිසුදුද කියලා මේ ගැන්වීම හරහා ඔබට තේරෙන්න ඕන.
ඒ වගේම තමන් කොච්චර නිදහසට ලං වෙලාද කොච්චර නිදහසින් අයින් වෙලාද කියන එක මේ ගැන්වීම හරහා බුදුන් වහන්සේ ගැන්වීම හරහා අපිට අපිව තේරෙනවා. ඒ නිසා ඔබ ওই වාඩි වෙලා ඉන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ගැන්වීමක් ඉගෙන ගන්න. ඒ තමයි ඔබ ගැන. එතන මේ හිත පිළිබඳව කියා දෙනකොට වැදගත්ම දේ තමයි මේ අපි ගන්නන මේ ධර්මයට කියනවා අභිධර්මය. එහෙම නැත්නම් විශ්ව සත්‍යතා. එතකොට ඒක පොඩ්ඩක් පායික පැහැදිලි කරගන්න අමතක වෙච්ච දෙයක් තමයි අපි දන්න ධර්ම කොටසක් තියෙන එක තමයි සම්මුති ධර්ම. මොන ධර්මද? සම්මුතිය. එතකොට මේවට කියනවා පරමාර්ථය. හරිද? සම්මුති දේවල් ඔබ දන්නවා. මොකද්ද? gedara. එතනින් ගියාට පස්සේ ඇඳ ඇතිරිලි දරුවෝ ඉරහඳ තාරකා ඔය ඔක්කොම ඔබ දන්නවනේ ඔබ ගාව තියෙන සංඥා පද්ධතිය. ඒ තමයි මොකද්ද? සම්මුතිය. සම්මුතිය කියන්නේ මෙන්න මෙහෙමයි. ඒක ලෝක විවහාරයට අපි ඔක්කොම ඇත්තයි කියලා පිළිගන්නවා. ඒ කියන්නේ අපිට මේ ලෝකයේ ජීවත් වීමේ පහසුව සඳහා වචන හොමාරු කර ගැනීම සඳහා යම් කාර්යයක් කර ගැනීම සඳහා අපි ඔක්කොම එකතු වෙලා ඒක සත්‍යයි කියලා පිළිගන්නවා. හැබැයි ඒක ඇත්තයි කියලා පිළිගන්නව විතරයි. ඒක ඇත්ත නෙවෙයි. ඒක ඇත්ත කියලා අපි ඔක්කොම කියන්නේ පොදු සම්මුතිය. දැන් ලෝකේ බර කිරන්නේ කිලෝග්‍රෑම් වලින් කියලා අපි පිළිගන්නවා. හැබැයි ඇත්තටම බර කිලෝග්‍රෑම් වලින් කියන්න බෑ. තේරුණා? ඒ පිළිගැනීමක් නිසා අපි ඔක්කොම පිළිගන්නවා. හරි මම 55යි, ඔය 65යි, ඔය 85යි, එහෙම 95යි, 200යි එහෙම කියලා අපි පිළිගන්නවා. නමුත් ඇත්තටම එහෙම ඒක සම්මුතියක් විතරයි. ඒක එතකොට සම්මුතිය තියෙන්නේ අපි මේ කතා බහ කරලා අදහස් වමාරු කරගන්න. ඒක ඇත්තක් නෙවෙයි. කොහොමද සම්මුතිය ඇත්තක් නෙවෙයි කියලා අපි පිළිගන්නේ? දැන් අපි මේකට කියනවා මේ බංකුව කියලා. එතකොට මේ බංකුව කියන එක ඇත්තක් නම් මේක වෙනස් කරද්දි වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනකොට දැන් මේක අපි මේ ලෑල්ල ගලවලා දාන පැත්තකට මේ යකඩ කෑලි ටික පැත්තකට ගලවලා දැම්ම අපි කවුරුවත් එකට බංකුව කියන්නේ නැහැ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ලෑලි කෑලි යකඩ කෑලි කියලා. එතකොට මොකද වෙන්නේ? ඊළඟ දේ තමයි යකඩ කෑලි අරගෙන ගිනියම් කරලා යකඩ බෝලයක් හැදුවට පස්සේ අපි කියන්නේ ඒකට යකඩ කෑලි. අපි ඊට පස්සේ ඒකට කියන්නේ යකඩ බෝලේ. මේ ලෑලි ටික අරගෙන කීතු ඉරලා දාලා ගිනි තියලා දැම්මම අපි ඒකට කියන අලු ගොඩක් කියලා. මොකද්ද? අලු ගොඩක්. මේකේ ලෝකේ සම්මුතිය බොරුවක් කියලා තේරුම් ගන්න තියෙන කාරණයක්. ඒ අපි දන්න සම්මුතිය කඩලා බැලුවම, බිඳලා බැලුවම, බෙදලා බැලුවම තව දුරටත් බෙදිලා යනවනම් මොකක් කියලා යනවනම්ද? තව දුරටත් බෙදිලා යනවනම්, තව දුරටත් කැඩිලා යනවනම් ඒක සත්‍යක් නෙවෙයි. සම්මුතියක් විතරයි. ඒක සම්මුතියක් විතරයි. ඇයි ඒක අපි කියලා දෙන්නේ? ඔබට පුංචි කාලේ ඔබ ඉපදුනාට පස්සේ ඔබ උපදිනකොට බොහොම නිදහස්. ඔබ උපදිනකොට බොහොම පිරිසුදුයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඔබට මේ ලෝකේ ඔබගේ අම්මා තාත්තා ගුරුවරු නෑදෑයෝ යහළු ඔක්කොම ඉගැන්වුවේ මොකද්ද? සම්මුතිය. දැන් අද ඔබට අවුරුදු 30ක් ගිහිල්ලා 40ක් ගිහිල්ලා තව කෙනෙක්ට 50ක් ගිහිල්ලා ඔය ආදි වයස් කාණ්ඩ වලට ඇවිල්ලා අද ඔබ ඉගෙනගත්ත සම්මුතිය ඔබ ඇත්තයි කියලා හිතනවද බොරුයි කියලා හිතනවද? ඔබ සම්පූර්ණ මේක ඇත්තයි කියලා හිතන් ජීවත් වෙන්නේ. දැන් උදාහරණයක් තමයි මුදල්. දැන් මේ ලංකාවේ තියෙන මොනරු ඊළඟ මහින්ද රාජපක්ෂ. ඒව 10 මෙහෙට ආවම තියෙන රජින. ඒ කියන්නේ ඩොලර් 20. එතකොට මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් මේවා ඇත්තටම සම්මුතිය. මේක ගෙනල්ලා මෙහෙට වැඩක් නැහැ. මේක ගෙනිච්චොත් එහෙට වැඩක් තියෙනවා. හරිද? මේ දෙක සම්මුතියක්. නමුත් අපි මේ සම්මුතියට කොච්චර විශ්වාස කරනවද කියනවනම් අපි මේම වෙනුවෙන් කොච්චර මැරෙනවද? අපි මුළු ජීවිතේම කොළ කෑල්ලකට පාව දීලා. අජාන් චාහාමුදුරුවෝ කියනවා බැරි වෙලාවත් සල්ලි වෙනුවට කුකුල් බෙටි ලෝකේ සම්මුතියක් තිබුණා නම්. අද ඔය පොස්වල තියෙන මොනවද? කුකුල් බෙටි. එතකොට ඒක බලන්න අපි මේ සම්මුතිය කියන එක කියන්නේ අපිට ඒක මේ ලෝක පරිහරණයට විතරයි කියන එක තේරුම් ගන්නේ නැතුව අපි කොච්චර අපේ මනස දූෂණය කරගෙනද මං කියන්නේ තේරුම් ගන්න. ඊට මේ ගයක් තියෙනවනේ. මේ ගයක් කියන්නේ ඇත්තටම තියෙන එකක් නෙවෙයි. මේක සම්මුතියක්. ඒක කොහොමද සම්මුතියක් කියලා තේරුම් ගන්නේ? මේකේ වහලා ගලවලා පැත්තකට දැම්මට පස්සේ මේක ලෑලි කෑලි ටික ගලවලා පැත්තට දැම්මට පස්සේ මේ දේවා කඩලා බිඳලා බලනකොට එතන ගයක් කියලා එකක් අපිට පණවන්න පුළුවන් කම නෑ.
ඒ යමක් කඩලා බිඳලා බෙදලා බලනකොට ඒක තීන ස්වභාවය වෙනස් ස්වභාවයකටපත් වෙනවා නම් ඒක සත්‍යක් නොවන බව බුදුන් වහන්සේ පෙන්නනවා. ඒක සත්‍යක් නෙවෙයි. එයා ලෝකේ සත්‍යක් තියෙනවා නම් ඒකේ තියෙන ස්වභාවය මොකද්ද? ලෝකේ අපිට ඇත්තම දෙයක් හම්බ වෙනවා නම් ඒක තවදුරටත් කඩන්න බැරි වෙන්න ඕන. මොකක් කරන්න බැරි වෙන්න ඕනද? තවදුරටත් කඩන්න බැරි වෙන්න ඕන. බොරු දෙයක් හම්බ වෙනවා නම් කඩන්න පුළුවන් වුණොත් ඒක බොරුවක්. කඩන්න බැරි නම් ඒක ඇත්තක්. ඒ හම්බ වෙන දේ තවදුරටත් බෙදන්න බැරි වෙන්න ඕන. බෙදන්න බැරි වුණොත් ඒක ඇත්තක්. බෙදන්න පුළුවන් නම් ඒක එක්ක සම්මුතියක් එක්ක බොරුවක්. එතකොට ওই ආකාරයේ යමක් තවදුරටත් කඩන්න බැරි නම් බෙදන්න බැරි නම් කිසිම බලපෑමක් කරන්න බැරි නම් දැන් මේ මේසෙට බලපෑමක් කරන්න පුළුවන්. බලපෑමක් කරන්න බැරි නම් අන්න ඒවට කියනවා පරමාර්ථ ධර්ම කියලා. මොන ධර්මද? දැන් අපි පළවෙනි පරමාර්ථය ගණන කලින් මට ඒ ටික අමතක වුණා. හිත ඉගැන්නුවේ පරමාර්ථ ධර්ම. තවදුරටත් කඩන්න බෙදන්න බිඳින්න පුළුවන් නම් ඒවට කියනවා මොකද්ද? සම්මුති ධර්ම. කියන්නේ ලෝක සම්මතයට ඇත්තයි කියලා අපි පිළිගන්නවා. නමුත් ඒක පිළිගන්නේ සම්මතයට. ඒක මොකක් හරි පනතකින් හරි ලෝකයේ තියෙන මොකක් හරි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හරි කොහේ හරි සමුළුවකින් හරි සම්මත වුණාට පස්සේ ලෝකෙම පිළිගන්නවා. එහෙම නැතුව ඒක ඇත්තක්. දැන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය ඒක ඇත්තක් නෙවෙයි. එතකොට ඒක ඇත්තක් නෙවෙයි ඒක සම්මුතියයි නිව්ටන් විසින් සම්මත කරගත්ත දෙයක්. එතන ඒ තියෙන ක්‍රියාවලිය නිව්ටන් වලින් කියන්න බෑ. ඒක යා ලෝකෙට කියා දෙන්න පැහැදිලි කරගන්න යම් සම්මතයක් කරගත්තා. ඒකත් එහෙම. එතකොට බුදුහාමුදුරන්ගේ වචනත් එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ වචන කියනවා. ඒ වචනත් සම්මුති. මොනවද? සම්මුති. ඒව ඇත්ත නෙවෙයි. මොකද ඒ කිව්වේ? බුදුන් වහන්සේ හදාගන්න මේ අපිට මේ නිර්වාණය කියා දෙන්න බෑ වචන වලින්. එතකොට බුදුහාමුදුරුවෝ මොකද්ද හදාගත්ත සම්මතයක්. අර නිව්ටන් වගේ. එතකොට ඒක බුදුහාමුදුරුවෝ දන්න නිසා මෙන්න මෙහෙම කතාවක් නිතර නිතර කියනවා. කුල්ලූපමම් භික්කවේ ධම්මං දේසිස්සාමි. නිස්සරණත්තාය නොගහනත්තාය. මහණනි මම ධර්මයේ දේශනා කරන හැබැයි එක එක්කත් අල්ලගන්න එපා. ඒ වචන අල්ලගත්තොත් නිවන් දකින්න බෑ. දැන් ඔබ සල්ලි කියන එක ඒ සම්මුතිය ඇත්තයි කියලා අල්ලගත්තට පස්සේ ඔබට සතුටින් ජීවත් වෙන්න බෑ. එතකොට ඔබට ගෙවල් දොරවල් කියන එක සම්මුතිය ඇත්තයි කියලා විශ්වාස කරාට පස්සේ මොකද්ද වෙන්නේ? සතුටින් ජීවත් වෙන්න බෑ. ඇයි? ගේ ඇත්තක්ම කියලා හිතලා ඔකත් එක මකුණුදල් මහා ලොකු ගෙවල් හදාන මකුණුදල් කඩම්ම කොච්චර අමාරුද අප්පා. බාත්රූම් 3ක් විතර ගත්තා තුනම හොදන්න එපා. මේ සර්වන් කෙනෙක් ගෙන්න ගන්න බෑ පඩි වැඩි ඩොලර් යනවා. ඒ නිසා මොකද වෙන්නේ? ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා අර අපිට ජීවිතේදී මේ සම්මුතිය අපි හරියට තේරුම් ගත්තේ නැතුනම මනුස්සයන්ගේ ජීවත් වීමේදී ගොඩාක් සතුට හොන්ට අහිමි වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ වගේම බුදුහාමුදුරුවෝ කතාවක් කියන මම මේ දේශනා කරන්නේ සම්මුතිය. ඒ කියන්නේ මට උඹලට නිවන වචන වලින් කියන්න බෑ. නමුත් උඹලට මේක සම්ප්‍රේෂණය නොකර මෙතෙන්ට යන්න උදව්වක් කරන්න. ඒ නිසා මම කරන උදව්ව තේරුම් ගනි. මේ වචන වලට පැටලෙන්න එපා. මේ වචන වලට බැඳෙන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනාවල විටින් විට කියලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න. ඒ නිසා ඒ සම්මුතිය කියන දේ අත්හැරලා පරමාර්ථයට යන්න නම් මේ වචන අභිභවා ඔබ හිතන්න පුරුදු වෙන්න ඕන. ඒක මම හැමතිස්සෙම කියන දෙයක්. දැන් මම ඔබට හිත ගැන උගන්වනවා. ඒ උගන්වන වචනේ සම්මුතිය. ඇත්තටම අපිට දැනෙන දෙයට නමක් දෙන්න බෑ. නමුත් අපිට නමක් දෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? කිසිම ඉගැන්වීමක් කරන්න පුළුවන් කම එනිසා උගන්වන්න වෙන සම්මුතියක් අරගෙන. ඒතකොට අපි සිංහල අය සම්මුතියකට ඇවිල්ලා තිනවා. ඒ දැනෙන දෙයට හිත කියලා කතා කරන්න. මගාදී භාෂාව කතා කරන අය සම්මුතියකට ඇවිල්ලා තිනවා. ඒකට විඥානය කියලා කතා කරන්න. එතකොට ඉංග්‍රීසි කතා කරන අය සම්මුතියට ඇවිල්ලා තිනවා. ඒකට මයින්ඩ් කියලා කතා කරන්න. ඒව සම්මුතිය. එතකොට මේ උගන්වන පරමාර්ථය ඔබ තේරුම් ගන්න නම් මම මේ කියා දෙන වචන ඔබට හිතට ඒක දැනෙන්න ඕන. ඒ දැනෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මම හිත කියලා ඒක මම කටපාඩම් කරන්නත් එපා මතක තියාගන්නත් එපා කියලා කියන්න හදන්නේ ඒකයි. ඔබ මේ කටපාඩම් කරොත් පාඩම් කරන්නේ මේ හිත කියන සම්මුති වචන ටික. මම කියන්නේ තේරුම් ගන්න. මතක තියාගන්න හැදුවොත් ඒ බ්‍රේන් කැපැසිටි එක යොදාගන්නේ මේ හිත කියන මේ වචන ටික ඔළුවේ දාගන්න. එතකොට නිකන් අර සල්ලි ඔළුවේ දාගත්තා වගේ තමයි. නැත්නම් ඔබ මේක තේරුම් ගත්තොත් මෙන්න මේකට නේද මේ හිත කියලා කියන්නේ කියලා. ඒක ඔබට වචන වලින් කියන්න පුළුවන් වෙන්න බෑ. දැන් ඔබ අත පිච්චුණාට පස්සේ ඔබ ඒක කොතෙක් වචන වලින් විස්තර කරත් අනිත් අයට දැනෙනවද? නෑ. හැබැයි ඔබ දන්නේ මේ පිච්චීම කියන්නේ මොන සංසිද්ධියක්ද කියලා. නේ? තව කෙනෙක්ට ඇත්තටම ඒක පෙන්වන්න නෑත් ගිනි තියලා පෙන්වන්න ඕන. මේ ඉඳා කියලා මේ පත්තු කරලා පෙන්වන්න.
ඒ නිසා ඒතකොට එයාටත් තේරෙනවා මොකද්ද මේක කියන්නේ. ඒ නිසා දැන් මම හිත ගැන උගන්වන්න හදනකොට මගේ වචන වලින් එහාට යන්න එපා. ඒ කියන්නේ ඒව කල්පනා කර කර යන්න එපා. ඔබ තේරුම් ගන්න. මෙන්න මේක තමයි මේ කිව්වේ. මෙන්න මේ දැනෙන ස්වභාවයට තමයි මේ හිත කියලා කියන්නේ. මේ මොකද්ද දැනෙනවනේ අපිට. අන්න ඒකට තමයි මේ හිත කියලා කියන්නේ. මං කියන්නේ තේරුණාද? අන්න ඒකයි සම්මුතියෙන් අයින් වෙලා පරමාර්ථය තේරුම් ගන්න කියා දෙන්න පුළුවන් දේ. මම දන්නේ නැහැ කියා දීපු දේ කොච්චර තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න. එතකොට ඔබ මේ දක්වා ඉගෙනගත්තු දේවල් ලෝකේ. ඒ කියන්නේ ඔබ ඉගෙනගත්ත දේවල්, ඔබ ගාව ඔබගේ මතකයේ තියෙන දේවල්, ඔබ තර්ක විතර්ක ගොඩනගෙන දේවල් මේ ඒ සියල්ලම ගත්තොත් මොකද්ද? සම්මුති විතර. ඇත්තක් නොවන දෙයකට ඔබ තර්ක කළා. ඇත්තක් නොවන දේවල් ඇත්තයි කියලා හිතාගෙන ජීවත් වෙලා. එතකොට මේ මාසයේ වැදගත් වෙන තව කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණේ? අපිට ඇත්තටම වචන අභිබව ඇත්තක් ගැන හිතට තේරුම් ගන්න උත්සාහයක්. පරමාර්ථ ධර්ම විශ්ව සත්‍යතාව උගන්වනවායි කියලා කියන්නේ ඒකයි. يعني ඔබ මේ ජීවිතේ මේ ඉගෙන ගැනීම ගොඩාක් වටින්න යන්නේ එතෙන්දී. ඒ කියන්නේ අපි මේ තාක්කල් පුංචි කාලේ ඉඳලා ඉගෙනගත්ත හැම දෙයක්ම කඩලා බිඳලා පෙන්වන්න පුළුවන්. එතකොට ඒක ඇත්තක් නෙවෙයි. නමුත් මේ අපි දැන් හිත කිව්වට පස්සේ ඔබට හිත එතනින් යන කඩන්න බෑ. කඩන්න බෑ. අපි ඔබට වේදනාව කිව්වට පස්සේ ඔබට වේදනාව එතනින් යන කඩන්න බෑ. එතකොට ඒ ඉගෙන ගන්න තවදුරටත් කඩන්න බෙදන්න බැරි තියෙන විශ්ව සත්‍යතා ඒක බුදුන් වහන්සේ කොට කියන පරමාර්ථ ධර්ම කියලා. පරම ඇත්ත උගන්වනවායි කියලා. එතකොට පින්නතුනේ මේක අපි පළවෙනි අද මේ පන්ති ඇත්ත වශයෙන් ගත්ත හිත. ඉතින් ওই කාර්යය තේරුම් ගන්න ඕනේ. තවදුරටත් ඔබට ඒක තවත් උපමාවකින් තේරුම් ගන්න ඕන මේ සම්මුතිය හා පරම සත්‍ය අතර වෙනස. දැන් අපි දන්නවා මේ අපිට ඉස්කෝලේ යනකොට උගන්වනකොට කිව්වා ඩෝල්ටන් පරමාණු හොයාගත්තට පස්සේ ඒක ලෝකේ තියෙන කුඩාම අංශුවයි කියලා. ඒ කියන්නේ පුංචිම දේ මේ පරමාණුයි කියලා ඇටම් එකක් කියලා. ඊට පස්සේ හැමෝම විශ්වාස කරා මුළු විශ්වයම හැදිලා තියෙන පරමාණු මුල් කරගෙන කියලා. ඊට පස්සේ ටික කාලයක් යද්දී අපේ කාලයට එද්දී වගේ හොයාගත්තා විද්‍යාඥයෝ මේ පරමාණුවත් තවදුරටත් කඩන්න පුළුවන්. මොකක් වශයෙන්ද? ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන වශයෙන්. ඒ කියන්නේ පරමාණුව කියන්නේ සම්මුතියක් මිසක් ඇත්තක්. ඇයි ඇත්තක් නෙවෙයි කියලා කියන්නේ ඒක තවදුරටත් කඩන්න බෙදන්න බින්දින්න පුළුවන්. ඊළඟට දැන් හොයා ගන්නවා මේ ප්‍රෝටෝන වල තියෙනවා කියලා කෝක්ස් කියලා ස්වභාවයක්. يعني නම් කරනවා ඒ හොයාගත්ත කෙනෙක් කියන්නේ මේ ප්‍රෝටෝන එකක් වුණත් තවදුරටත් කඩලා බෙදන්න පුළුවන්. දැන් ප්‍රෝටෝන එක කියන්නේ විශ්වයේ තියෙන බෙදන්න කඩන්න බැරි දෙයක් නෙවෙයි. ඒකත් සම්මත විතයට ඇත්තක් පරමාර්ථයට ඇත්තක් නෙවෙයි. දැන් ඒගොල්ලෝ කියන මේ කෝක්ස් උනත් තවදුරටත් කැඩිලා බිඳිලා යන්න පුළුවන්. මේ කෝක් ඒගොල්ලෝ තාම මේක හොයාගෙන නැහැ. මේ කෝක්ස් මට්ටම උනා තවදුරටත් විභේදනය වෙන්න පුළුවන්. ඒ නිසා මේ කෝක්ස් කියන්නේ පරම සත්‍ය නෙවෙයි. නමුත් මේ හිත පිළිබඳව බුදුන් වහන්සේ උගන්වන දේ මේ හිත කියන ආයු කාලයත් එක්ක උගන්වනවා. මේ හිත එතනින් එහාට කිසිම කෙනෙකුට තවදුරටත් කඩන්න බෑ. බෙදන්න බෑ. ඒක බුදුන් වහන්සේට හිත ඉපදුනත් එහෙමයි, මාරයට හිත ඉපදුනත් එහෙමයි, මේ ලෝකේ සතෙට්ට හිත ඉපදුනත් එහෙමයි. හිත එතනින් එහාට කඩන්න බෑ. අන්නේ ස්වභාවයට කියනවා කඩන්න බෙදන්න බැරි නිසා ඒක පරම සත්‍යයක් කියලා. හරිද? ඒක තව තේරෙන්නේ මේක ආයු කාලය ගන්නවට පස්සේ. මම හිතන්නේ මේ පිළිතුරු දේශනාවලින් සමහර අය අහලා ඇති, අහලා නැති අයට මේක උගන්වන්නේ. බුදුරජාණන් මේ අපිට අභිධර්මයේදී අපි දැන් අපේ කාලයට අහු වෙලා ඉන්නේ. එතකොට අපි මේ අභිධර්මයේ මේ කාලය තුළ ඔබට ධර්මතා 82ක් ගැන උගන්වනවා. ඒ 82 තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. මෙන්න මේ තුනම උගන්වද්දී මොකද චිත්තචෛතසික රූප උගන්වද්දී අපිට ඒක කාලය කියන සම්මුතියත් එක්ක උගන්වන්න වෙන්නේ. නිර්වාණ ධාතුව කාල විමුක්තයි. එන කාල කියන සම්මුතියෙන් පිටක අපි අන්තිම දවස්වල උගන්වනවා. එතකොට පින්නතුනේ එතකොට බුදුරජාණන් වහන්සේට මේක දැන් අපිට සම්මුතියෙන් කියලා දෙන්න එපා අපිට මේක තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ බලනවා මේ ලෝකේ අඩුම කාලය තියෙන්නේ මොකකටද කියලා. ඒ කියන්නේ මේ ලෝකේ හිතේ කාලය කොච්චරද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට පේනවා හිත තරම් අඩුවෙන් ජීවත් වෙන කිසිම දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මේ ලෝකේ අඩුම කාලේ තියෙන හිතට. ඒක අවස්ථාව බුදුහාමුදුරු මෙන්න මෙහෙම උපමාවක් කියනවා. ඒ උපමාව තමයි මේ සූත්‍රයේ නම ධනුග්ගහ සූත්‍රය. දුනුවායන් උපමා කරලා දේශනා කරන ඉගැන්වීම, කියන්නේ දේශනාව. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලට කියනවා මහණෙනි හොඳට දුනු විදින්න පුළුවන්.
හොඳට දුනු විදින්න පුළුවන් 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා 4 පැය හොඳට දක්ෂ ලෙස දුනු විදින්න පුරුදු වෙලා හොඳ ශක්තිමත් අය ඒ 4 දෙනාම 4 දිශාවට එක මොහොතක ඊතල මුදා හරිනවා. එතකොට මේ මෙතන මැද ඉන්නවා කෙනෙක් මේ 4 දෙනා එකම වෙලාවේ එකම මොහොත එකම විධානයකට ඊතල 4 දිශාවට මුදවනවලු. එතකොට ඒ ඊටාම ශක්තිමත් අය ඊටා වේගයෙන් මේ යනවලු. මේ මැද ඉන්න කෙනා මේ කිසිම ඊතලයක් දුවටින් දෙන්න නැතුව අල්ලගන්න දුවල ගිහිල්ලා. මොකද මේ උපමාවක් මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ හොඳට දුනු විදින්න පුළුවන් 4 දෙනෙක් ඉන්නවා. 4 පැත්තේ 4 දෙනාම එක වෙලාවේ يعني මේ ශාලාව 4 කොනේ හිටිය කියනවා 4 පැත්තට දුනු විදිනවා. මැද ඉන්න කෙනෙක් ඒකම දුන්නක්වත් දුවට එන කලින් අල්ලනවා. බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි මේ මැද ඉන්න කෙනාට දුවන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද? ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ 4ම අල්ලන්න ඕනේ නැහැ. එකක් ඇල්ලුවත් එයා දුවන වේගය අපිට හිතා ගන්න පුළුවන් කම නැහැ. එකක් ඇල්ලුවත් ඒක අපිට කියන්නේ. ඒතර බුදුහාමුදුරනේ එක හරියටම හරි. ඒත් ඕගොල්ලෝ හිතන්න මෙයා මේ 4ම අල්ලනවා කියලා. එයා දුවන වේගය කොච්චරද කියලා අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මේ ඉස්සර හිටියා මේ දුනු විදින කෙනෙක් ඉන්දියාවේ. එයාගේ නම බන්දුල සෙනවියා. මෙයාගේ දුනු විදින වේගය කොච්චර වැඩිද කියනවනම් මෙයා එකපාරක් එයාගේ ඒ වයිෆ්ට දොළදුකක් ආවා. දොළදුකක් ඇවිල්ලා ලිච්ඡවි රාජධානියට මෙයා පැනලා ගියා. මොකද දොළදුක ලිච්ඡවි රාජධානිය කියන්නේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුලින්ම බිහි වෙච්ච ප්‍රදේශය. ඒකේ තිබුණේ ඒක ප්‍රාදේශීය රජවරු විසින් පාලනය කරේ. ලංකාවේ පාලනය කරන්නේ පළාත් සභා එහෙම ක්‍රමයකට රජවරු 2000 ගානක්ද 6000 ගානක්ද හිටියලු. එතකොට මේ ලිච්ඡවි රාජධානියේ මේ ලිච්ඡවි රාජකුමාරවරු නාන පොකුණක් තිබුණා. මේ ගෑයින්ට දොළදුකක් ආවා ඕකෙන් නෙළුම් අලකන්න. නාලා නෙළුම් අලකන්න. බන්දුල සෙනවිය හිටියේ කොසල් රටේ. කොසල් රජතුමාගේ පැත්තේ. එතකොට බන්දුල සෙනවියට හැමතිස්සෙම කඩදර කරනවා මට අරගෙන නෙළුම් අලකන්න ඕන එහෙමයි මෙහෙමයි කියලා. ඉතින් කිව්වා එන නැගපන් කරත්තෙට කියලා. ලිච්ඡවි රාජධානිය කියන්නේ කොසල් රටට අල්ලපු එක. එක පැත්තෙන් බිම්බිසාර රජතුමාගේ පැත්ත අනිත් පැත්තෙන් කොසල් රට. ඒ මැද ලිච්ඡවි රාජධානිය. එතකොට මොකද වෙන්නේ? මෙයා ලිච්ඡවි රාජධානියට ඇවිල්ලා ගෑයන්ට හොඳටම නාන්න කියලා නෙළුම් අලක් කඩලා අරගෙන යනකොට ලිච්ඡවි කුමාරවරුන්ට ආරංචි වුණා මෙන්න බන්දුල සෙනවිය ඇවිල්ලා රජවරු පරිහරණය කරන පොකුණ පරිහරණය කළා කියලා. දැන් ඕක දැක්කේ අම්මන්ටි කෙනෙක්. අම්මන්ටි ගිනි තියාගෙන ගියා. හරිද? ඊළඟ ලිච්ඡවි රාජකුමාරවරු කිව්වා බන්දුල සෙනවියට පැනලා යන්න දෙන්න බෑ. එහෙම කරන්න බෑ. ඒක රටකට ඇවිල්ලා ඒක අපිට කරන අපහාසයක්. ඕක අල්ලන්න ඕන. ඕක මරණ දඬුවම දෙන්න ඕන. නැත්නම් ඔකට දඬුවම් දෙන්න ඕන කියලා. ඉතින් දැන් මොකද වුනේ? මේගොල්ලෝ මේ රජවරු අර ඒගොල්ලෝගේ සේනාවත් අරගෙන කරත්ත වලින් එහෙම මෙහෙම දැන් මේ බන්දුල සෙනවිය අල්ලන්න මරලා අල්ලගන්න එනවා. එනකොට යනකොට කිව්වා බන්දුල සෙනවිය කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි රටේ තියෙන වැඩිමල් කෙනෙක්. ඔය යනකොට ඒ රජවරුන්ට ඔක් කරන්න එපා නතර කරපල්ලා කියලා. ඇහුවේ නැහැ. එතකොට මේ රාජධානි දෙක පයින්නකොටම කෙලින් පාරක් තියෙනවා. ඒ පාරට මේ කරත්ත 500ම එකෙල්ලට වෙනකන් බන්දුල සෙනවිය හිටියා. දුන්නට ඊතලයක් අරගෙන විද්දට පස්සේ 500 වෙනි කරත්තේ ඉන්න කෙනාගෙල්ල පිට වුණේ ඒක. එන 500ම එකතැන මැරුණා කියලා ඒ ලිඛිත ඉතිහාසයේ සටහන් කරලා තියෙනවා. ඒතකොට හිතන්න ඔය දුන්න විදින වේගය කොච්චරද කියලා. එයාත් එක ගොඩාක් සෝචනීය කතා තියෙනවා. අපි ඒක පස්සේ බලමු එනවනේ ඉගැන්වීම් වලට. අන්න ඒ තරම් දුරු වේගෙන් දුරු විදින්න පුළුවන් අය කල ඉන්දියාවේ ඉඳලා තියෙනවා. අන්න ඒ වගේ එච්චර බැරුණත් වේගෙන් දුරු විදින්න පුළුවන් 4 දෙනෙක් කියලා හිතන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මෙයාගේ වේගය ගැන ඔබ කිව්ව කතාව හරි. හිතන්න මේ 4ම අල්ලනවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මෙයා දුවන වේගයටත් වැඩි මොනවා හරි දෙයක් මේ ලෝකේ තියෙනවද? වේගෙන් යන දෙයක් තියෙනවද? එතකොට ඒකට කවුරුත් උත්තර දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා අපි මේ ඉන්න මහ පොළව. ඒ කියන්නේ මේ මහ පොළව මෙයා දුවන වේගයට වඩා වේගෙන් ගමන් කරනවායි කියලා. එතකොට අපි කියන්නේ ගැලීලියෝ ගැලලි බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කාලේ ඉපදුනේ. නමුත් පෘථුවිය කැරගෙන බව ධනුග්ගහ සූත්‍රයේදී සටහන් කරලා තියෙනවා. ඒවා බටහිරට හම්බ වෙලා නැහැ. ඒක ලිඛිත සාක්ෂියක් සූත්‍ර පිටකයේ තියෙනවා. එතකොට මේ මහ පොළොව කැරගෙනවලු මෙයා දුවන වේගය. බුදුරජාණන් වහන්සේට පෙන්න ගන්න උනේ මේ මහ පොළොවේ වේගය. මොකද දැන් පෙන්නන්න නැහැනේ පැයට කිලෝමීටර් කියලා ඒ කාලේ සම්මතය. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහ පොළොවට වඩා වේගෙන් කැරගෙනවා මීට අධිග්‍රහිත දේවතාවා. ගමන් කරන්න පුළුවන්ලු මීට අධිග්‍රහිත දේවතාවට. දැන් ඔහෙලා ගිහිල්ලා පඳුරු පහක් උඩන් තියන ලෑස්ති වෙන්න එපා. මේ පොළොවට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවලු.
ඒ දෙවි කෙනාට ඕන නම් ගමන් කරන්න පුළුවන්ලු මේ මහ පොළොව කරගෙන වේගයටත් වඩා. ඒක අටුවාවට එනකොට තමයි විස්තරය තියෙන්නේ. එතකොට පින්නතුනි ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමු දැන් BMW එකක් තියෙනවා. දැන් බයිසිකලයක් යනවා කියලා. බයිසිකලයක් යනවා. එතකොට BMW එකක් නතර කරලා තියෙනවා. මේක යනවා කියලා පැයට කිලෝමීටර් 60 ඕන නම් එක තප්පරයෙන් මේකට මේ 60ට වඩා වේගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙවියා හැම මොහොතම ගමන් කරනවා නෙවෙයි. එයාට ඕන නම් මේ පෘථිවියට වඩා වේගවත් වෙන්න පුළුවන්. ඔව්. බුදුරජාණන් වහන්සේ කියන මෙයා දුවනට වඩා වේගයෙන් පෘථිවිය ගමන් මේ කරගෙනවා. පෘථිවියට වඩා වේගයෙන් මෙයා ගමන් කරන්න පුළුවන්. ඊට වඩා වේගයෙන් හඳට ගමන් කරන්න පුළුවන්. හඳ ගමන් කරනවා කියන එක. එයා හඳ ගමන් කරනවලු මේ පෘථිවිය කරගෙන වේගයට වඩා වැඩි වේගයකින්. දැන් මෙතන වැඩිම වේගය තියෙන්නේ මොකද්ද? හඳට. ඒක ඇත්තනේ. දැන් අපි දන්නවා විද්‍යාවත් එක්ක පෘථිවියට ඉරවට රවුමක් යන්න තමන් වටා කැරි රවුමක් ගත වෙන්න දින 365ක් යනවලු. ඒ කියන්නේ මොකද්ද මේස රාශිය මීන රාශියට දුන්න ඔහොම එකක් කියලා අවුරුදු කන්නේ. එක රවුමක් යන්න. එතකොට ඒකද අපි ඒක ගණනන්න ඕනේ අපිට ඒ අතර කාලේ අවුරුද්දක් පෘථිවිය ඉරවට යනකොට අපිට හඳ 12 වරක් දකින්න හම්බ වෙනවා. එතකොට හඳ ඒ කියන්නේ මේ පෘථිවිය වටා ගමනක නිරත වෙනවා. ඊට අමතරව මේ හඳත් ඒ කාලය තුල මොකද වෙන්නේ මේ ඉර වටා ගමනක නිරත. එතකොට මේ හඳට ප්‍රවේග දෙකක් තියෙනවා. එතකොට ඒ ප්‍රවේග දෙකක් තියෙනකොට ඒකේ සම්පයුක්ත ප්‍රවේගය මේ පෘථිවියට වඩා වැඩි. එතකොට මේ හඳ කරගෙනවට වඩා වැඩි වේගයකින් මේ ඉර පෘථිවිය කරගෙනවට වඩා වැඩි වේගකින් හඳ කරගෙනනකොට අපිට ඒකේ දල අදහසක් ගන්න පුළුවන්. අද විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ඒක. ඊළඟ දේ තමයි බුදුරජාණන් වහන්සේ කියන මේ හඳට වඩා වැඩි වේගයක් මේ සඳට අධිග්‍රහිත දේවතාවට තියෙනවා. ඊළඟට මේ සඳට අධිග්‍රහිත දේවතාවට වඩා වැඩි වේගයක් මේ ඉරට තියෙනවා. ඉරට තියෙනවලු මේ සියල්ලට වඩා වැඩි වේගයක්. මේ ඉර තමා වටා කරගෙන වේගය මේ සියලු වේග වලට වඩා වැඩි. ඔව්. බුදුරජාණන් වහන්සේ කියන ඉරට අධිග්‍රහිත දේවතාවෙක් ඉන්නවා. එයාගේ වේගය ඉරටත් වඩා වැඩි. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මීටත් වඩා වේගවත් දෙයක් මේ ලෝකේ තියෙනවද? ඔව් මොකද්ද? නෑ. මහණෙනි මීටත් වඩා වේගයෙන් ගෙවිලා යනවලු උඹලගේ ආවුස. ඔව්. මේ බුදුරජාණන් වහන්සේ ඒක කියාගන්න තමයි මේ වුණේ. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න තියෙන ආවුස මීටත් වඩා වේගයෙන් ගෙවිලා යනවා. ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ වේගවත්ම දේ අපි පරිහරණය කරන ආවුසයි කියලා. අපි ඒකටනේ උත්තරේ හොයාගන්න ඕන. අපේ ආවුස මේ සියලු වේග වලට වඩා වැඩිලු. ඒක කොච්චර ඇත්තක්ද කියලා තේරෙනවා. දැන් ඔයගොල්ලෝ පුංචි කාලේ දුව පැන නට ඇවිදලා දැන් මෙතන ඉන්නකොට මොකද වෙන්නේ? මේ හීනයක් වගේනේ. ගයා ගීතයන් ගමේ වෙල්ෙලිය වගේ තමයි. මුකුත් නැහැ. නේ? ඒ අපේ ආවුස එච්චර වේගයෙන් යනවා කියලා බුදුහාමුදුරු කියන ඒකට හේතුව තමයි අපි මේ බලන්නේ. එතන පින්නතුනේ මේ අපි ගත්තොත් මේ ලෝකේ තියෙන ඕනම සම්මුතික අපි දැනගන්න දෙයකට අවස්ථා තුනක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට දරුවෙක් ඉපදුනොත් අපිට නෙවෙයි ඔබලාට දරුවෙක් ඉපදුනොත් මොකද වෙන්නේ? ඒ දරුව උපදින අවස්ථාවක් තියෙනවා. ඒ වගේම උපදින දරුවා මැරෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔහුට ජීවත් වෙන කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ජීවිතේ කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. උපදින වෙලාව, මැරෙන වෙලාව, ජීවත් වෙන වෙලාව. එතකොට විවිධ මිනිස්සු විවිධ අවස්ථාවල මැරලා යනවා. අපි කිව්වොත් අවුරුදු 100ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් කියලා එයාට උපදින වෙලාවක් තියෙනවා. එයාට මැරෙන වෙලාවක් තියෙනවා. එයාට ජීවත් වෙන වෙලාව කාලයක් තියෙනවා. ඒ කාල තුනම එයාට තියෙනවා. අපි ගත්තොත් ඉපදිලා අවුරුද්දෙන් මැරෙන ළමෙක් එතකොට එයාත් උපදින අවස්ථාවක් තියෙනවා. මැරෙන අවස්ථාවක් තියෙනවා. ජීවත් වෙන කාලයක් තියෙනවා. ඒ කියන්නේ 100න් මැරුණත් මේ අවස්ථා තුනම තියෙනවා. අවුරුද්දෙන් මැරුණත් මේ අවස්ථා තුනම තියෙනවා. මම ඔකට කියන්නේ අපි දක්නවන සබම් බෝල අපි පුංචි කාලේ පුම්බන. ඒ සබම් බෝලයා පුම්බනකොට ඒකටත් තියෙනවා මොකද්ද? උපදින අවස්ථාවක්. ඒකටත් තියෙනවා නිකන් කුඩු වෙලා විනාශ වෙලා. කියන්නේ මැරෙන අවස්ථාවක්. ඒ අතර කාලේ මොකද වෙන්නේ? ජීවත් වෙන. ඊට සුළු වෙලාවක් අපිට පන්න එකක් දෙනවා.
නේ. දැන් අපි සතුට වෙන බෝලේ දකින්න වෙලාවට ටකස් ගාලා ඒක තමයි මුළු ජීවිතේම උනේ ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? මේතර මේ ගත්තට මේ කාලපරාසවල වැඩි මේ හැම එකටම තියෙන අවස්ථා තුනක්. මොකද්ද? උපදින අවස්ථාව, ජීවත් වෙන අවස්ථාව, මරණ අවස්ථාව. එතකොට මෙතෙන්ට සාපේක්ෂව මෙතන ජීවත් වෙන කාලය අඩුයි. මෙතෙන්ට සාපේක්ෂව මෙතන ජීවත් වෙන කාලය අඩුයි. නමුත් මේ අවස්ථා තුනෙන් පැනලා යන්න බෑ. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපේ ලෝකයේ තියෙන අඩුම කාලය තියෙන හිතට. ලෝකේ අඩුවෙන්ම ජීවි කාලය තියෙන හිතට. අඩුවෙන්ම ජීවි කාලය තියෙන අපේ මේ පහළ වෙන හිතට ඒකටත් තියෙන උපදින අවස්ථාවක්. මොන අවස්ථාවක් තියෙනවද? උපදින අවස්ථාවක් තියෙනවා. ඒකටත් තියෙනවා මරණ අවස්ථාවක්. ඒකටත් තියෙනවා ජීවත් වෙන අවස්ථාව. මේ උපදින අවස්ථාවට බුදුදහම කියනවා උපාදශනය කියලා. මොනස වෙනේද? උත්පාදශනය. මරණයකට බුදුදහම කියනවා හිතක් නිසා ඒකට බංගශනය. එතකොට ජීවත් වෙන එකට කියනවා තිතිශනය. උපාද තිති බංග. හිතක ওই කාල තුන පෙන්වන්නේ මෙහෙමයි. උත්පාද තිති බංග. එතකොට බුදුරජාණන් වහන්සේ හදනවා සම්මුතියක් මේ හිතේ ආවස අපිට කාලය කියලා දෙන්න. මේ උපාදසනය, තිතිසනය, බංගසනය කාල තුනම එකට සමානයි. ඒ කියන්නේ උපදින්න යන වෙලාවක්මයි ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න යන වෙලාවක්මයි මරණයට ගත වෙන්නේ. දැන් අපේ මිනිස්සෙක් ගෙන අවුරුදු 100ක කාලයක් විතර ජීවත් වෙන්න තියෙනද? උපදින මරණ කාල දෙක අඩුයි. ජීවත් වෙන කාලය වැඩි. නමුත් හිතේ එහෙම නැහැ. උපදින්නේ යම් කාලයක්ද, පවතින්නේත් එම කාලයක්. පවතින යම් කාලයක්ද, මරණත් ඒ කාලය යන. ওই තුනට කියනවා. එකතුවට කියනවා චිත්තක්ෂණ එකක් කියලා. මොකද්ද? චිත්තක්ෂණ එකයි. මේ තමයි ලෝකේ කාලයේ අඩුම අර්ථ දැක්වීම. ඒ කියන්නේ අපි දැන් තප්පරය කියනවා, නැනෝ තප්පරය කියනවා. ඒවා කියනවනේ. ඒ කියන්නේ 10 ඍණ ගණන් වලට යන තප්පරෙත් බෙදනවා. එහෙම බෙදාගෙන යනකොට ලෝකේ අඩුම කාලය, කියන්නේ පවතින දෙයකට දෙන්න පුළුවන් අඩුම කාලය තමයි හිතට දෙන්න පුළුවන්. මේ කියනන් තියෙනවා ඍණ 3 දැන් ගිහිල්ලා මට නම් මතකත් නැහැ. ඍණ 6 ඔහොම යනවනේ. 10 ඍණ 9 ඔහොම යනවා. එතකොට මේ පවතින දෙයකට දෙන්න පුළුවන් අඩුම කාලය තමයි චිත්තක්ෂණ එක. අපේ හිත ජීවත් වෙන කාලය චිත්තක්ෂණ එකයි කියලා තමයි බුදුන් වහන්සේ උගන්වන්නේ. ඒක අටුවාචාර්යයන් වහන්සේලා විස්තර කරලා තියෙනවා මෙහෙම. හොඳට ඇහි ලෙඩක් නැති මිනිස්සෙක් ඇහිපිය වදින වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇහක් ඇරිලා හැප්පිය වෙන වෙලාවක් තියෙනවා. ඒ සුළු කාලය තුල හිත විතරක් ලක්ෂ කෝටි වාරයක් පහළ වෙනවයි කියලා. ඒ කියන්නේ අපේ ශරීර කූඩුව තුල අපි හොඳ ඇහිපිය ගහන මිනිස්සෙක් ඇහි ලෙඩක් නැති සමහර ඉන්න ලෙඩ තියෙනනේ ඇහිපිය වදින්නේ නැති උන්ට ඒ උපමාව ගැලපෙන්නේ නැහැ. හරිද? ඇහිපිය ගහන්න පුළුවන් මිනිස්සෙක්ට ඇහිපිය වදින වෙලාවට අපේ ශරීර කූඩුව තුල හිත පහළ වෙනවලු ලක්ෂ කෝටියක්. ලක්ෂ කෝටියක් හිත පහළ වෙනවලු. එතකොට ඒක මෙන්න මෙහිමයි. ලක්ෂයයි කියලා කියන්නේ 1.5ක් දැම්මම. හරිද දන්නේ නැහැ. 10යි ලක්ෂය. කෝටියක් කියලා කියන්නේ 1.7ක් දැම්මම. 10යි 10000යි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි. එතකොට 10 බලයක් වශයෙන් ගත්තොත් 10 12 7යි 5යි 10 12 වෙනි බලයක්. ඇහිපිය ගහන වෙලාවට 10 12 වෙනි බලයක සිත් ඉපදිලා නැති වෙලා යන අපේ ශරීර කූඩුව තුල. අපි දැන් ඒක උපදින්න තැන වෙනම විස්තර කරනවා. මේ අද හිත ගැන විතරයිනේ කියලා දෙන්නේ. රූප ටික කියා දෙනකොට ඒක වෙනම විස්තර කරනවා. ඒකට කලබල වෙන්න එපා. ඔබ අද හිත ගැන අහගන්න. මේ හිත කියන ධර්මතාවය කොච්චර සියුම් ධර්මතාවයක්ද කියනනම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක තරම් අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. එතකොට මේක යන්නේ මේ තියෙන එක චිත්තක්ෂණය තමයි පරමාර්ථ. මේ ලක්ෂ කෝටිය පරමාර්ථ නෙවෙයි. ඒක එකිනෙකට කඩලා අන්තිමට ඉතුරු වෙන එකක්. අන්න ඒක තමයි පරමාර්ථ ධර්මය. එතකොට පින්නතුනි දැන් මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරන්නේ මෙහෙමයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරනකොට එයා පෙන්නන උඩු හිත හා යටි හිත කියලා. එයා පෙන්නනවා මේ හිතක උඩක් තියෙනවා හිතක යටක් තියෙනවා. එතකොට මේ උඩ හිත තමයි දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ. යටි හිත එහෙම සම්බන්ධයක් නැහැ. වර මෝහණයෙන් මේව කරගන්නේ යටි හිත කියලා කියනවා. එතකොට ඒ ඉගැන්වීම ඒ සම්මුතිය ඉගැන්වීම ඒ සම්මුතිය සම්පූර්ණ වැරදි. ඇයිද ඒ කියන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
කවදාවත් එකම මොහොතක හිත දෙකක් පහළ වෙන්නේ නැහැ. අපේ ශරීර කූඩුවේ එක වෙලාවකට පහළ වෙන්නේ එක හිතක් විතරයි. ඒ කියන්නේ මෙතන ලක්ෂ කෝටියක් හිත තිබුණාට මේ කෝටියම එකවර පහළ වෙන්නේ එක මොහොතකදී අපේ මේ බඹයක් තරම් වූ ශරීර කූඩුව තුළ පහළ වෙන්නේ එක හිතක් විතරයි. එක වෙලාවක හිත දෙකක් පහළ වෙන කිසිම ජීවියෙක් විශ්ව ධාතුවේ නැහැ. කියන්නේ බුදුන් වහන්සේට පහළ වුණත් එක මොහොතක පහළ වෙන්නේ එක හිතක් විතරයි. කිසිම ශරීරයක එක මොහොතක හිත දෙකක් පහළ වෙන්න අවකාශයක් නැහැ. ඒක ඇයි එහෙම කියන්නේ කියලා තව ඉස්සරහට තේරෙනවා. එක හිතක් පහළ වෙලා නිරුද්ධ වෙච්ච ගමන් කියන්නේ බංගෂණයට ගිය ගමන් තමයි ඊළඟ හිත පහළ වෙන්නේ. ඒ හිත පහළ වෙලා බංගෂණයට ගියාට පස්සේ තමයි ඊළඟ හිත පහළ වෙන්නේ. මේ හිත පහළ වෙන එක චිත්තක්ෂණ දෙකක් පවත්වන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. හිතක් ඉපදුනොත් පවතින්නම චිත්තක්ෂණ එකයි. ඒ කියන්නේ දෙකක් තියාගන්න පුළුවන් උපකරණයක් මේ ලෝකේ කිසිම කෙනෙක්ට හදන්න බෑ. ඒ නිසා තමයි ඒක පරමාර්ථ ධර්මයක් කියන එකට කාටවත් බලපෑම් කරන්න බැරි නිසා. හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ සතෙක්ගේ ශරීරයේ හිතක් පහළ වුණත් උගේ හිතේ ආවසත් චිත්තක්ෂණ එකයි. දෙවියෙක්ගේ ශරීර කූඩුවේ හිතක් පහළ වුණත් උගේ හිතේ ආවසත් චිත්තක්ෂණ එකයි. මිනිස්සෙක්ගේ ශරීර කූඩුවේ හිතක් පහළ වුණත් ඒකේ ආවස චිත්තක්ෂණ එකයි. මේ විශ්ව ධාතුවේ යම් සත්‍යයක් ඉන්නවනම් ජීවි කියලා උගේ ශරීර කූඩුවේ හිත පහළ වෙන්න ඕන. ඒ පහළ වෙන හිතක ආවස චිත්තක්ෂණ එකයි. ඒක තමයි ඒක විශ්ව න්‍යායක් වෙන්නේ. කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ගේ ශරීර කෝඩුවේ හිතක් පහළ වුණත් ආවස චිත්තක්ෂණ එකයි. එතන මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු එක වරදින්නේ ඇයි කියන එක හේතුව මොකද? දැන් මේ හිතේ තියෙන වේගය නිසා. හිත මහා වේගවත් ධර්මයක්. උපදිනව නැති වෙනව උපදිනව නැති වෙනව ওই විදිහට වේගවත් දෙයක්. මේ හිතේ තියෙන වේගය නිසා අපි හිතනවා අපිට පුංචි කාලේ තිබිච්ච හිතම තමයි දැනුත් තියෙන්නේ කියලා. දැන් ඔයගලන්ට හිතෙන්නේ නැද්ද ගමේදී තිබිච්ච හිත තමයි දැන් තියෙන්නේ කියලා? හිතෙන්නේ එහෙනම් ඒ කවුද හිටියේ එතකොට? දමියක්ද හිටියේ? විද්‍යාඥයෝ කියනවා අපිට කාලයෙන් පස්සට යන්න එකක් හොයාගන්න පුළුවන් නා. يعني මේ අපි දැන් මේ ඉන්න මොහොතට කලින් මොහොත හිටි මොහොත ජීවමානව ඒ කියන්නේ යන්න පුළුවන් නම් හොයාගන්න පුළුවන්. එතකොට තව විද්‍යාඥයෙක් අහනවා ඌට වෙඩි තිබුවොත් මූත් මැරෙනවද කියලා. ඒ පිස්සු ලෝකයක් ඒක. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලෝට තාම මේක විග්‍රහ කරගන්න බෑ. එතන මම මේ පැත්ත වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද ලෙවල් කරන ළමයින්ට නම් කියන්න පුළුවන්. දැන් අපි මේකේ පැත්තට යන්කෝ. එතකොට අපි අපිට පුංචි කාලේ අපි හිටියා. ඉස්කෝලේ ගියා. එතකොට අපි කියන්නේ මේක මගේ ස්කූල් කියලානේ මගේ පාසල. මගේ ගම, මගේ අම්මා, මගේ තාත්තා. දැන් අපි කැනඩාවේ ඉන්නවා. එතකොට පුංචි කාලේ හිටපු ඉස්කෝලේ ගිය එක කවුද? ඌ මොකෙද්ද? ඒ ප්‍රථම ප්‍රේමයේ තිබුණා. ඒ ප්‍රථම ප්‍රේමයේ තිබුණේ කාටද? ඒ අපිට හිතෙන්නේ නැහැ කවදාවත්. ඒ හිටපු කෙනා අපි නෙවෙයි කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙනවා හිටියෙත් අපිම තමයි කියලා අපිට දැනෙන්නේ. ඒ වගේ තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට දැනෙන්නේ. එතන අපි දැන් මේ බණ අහන්න මෙතෙන්ට මුලින් ආවා මේක ඉගෙන ගන්න. එතකොට හිතනවා අපි එතන හිටියා. දැනුත් වෙන. එතකොට ඒ ආපු ඕගොල්ලෝ නෙවෙයි කියලා ඕගොල්ලෝට කියන්න පුළුවන් මේ ගැන්වීම අහලා තියෙන නිසා. තර්කානුකූල නමුත් අපිට ඒක දැනෙන්නේ නැහැ. අපිට හිතෙන ආපු කෙනාම තමයි මේ ගෙදර යන්නේ කියලා. එතකොට ඒ විදිහට තමයි අපිට හිතෙන්නේ. එතකොට අපි අපේ ගමේ උපමාවක් තියෙනවා. හරිද? අපේ ගමේ ගෑනු කෙනෙක් හිටියා. එයා මුලින්ම ලව් කරේ රම්‍ය පාලට. එයාට කිව්වලු බබෝ මම ඔයාලා කවදාවත් වෙන කෙනෙක් ගැන හිතන්නේවත් නැහැ. එහෙමනේ කියන්නේ. ඔයා තමයි මගේ හදවත. ඔයා තමයි මගේ පණ. අපි ලුණේ බතුවේ කාලා හරියමු අපිට වෙන දේවල් වැඩක් නැහැ. මේක මෙහෙම කියලා බැඳලා අවුරුද්දයි ගමේ ඉන්න සිරිපාලත් එක පැනලා යනවා. එහෙම පැනලා යනවා. ඊට පස්සේ මං ගාල්ලේ අභිධර්මයේ ගන්නවා. ඒ පන්තියටත් ආවා කුසුමක්කා. එහෙම ඉතින් කුසුම ලෝවන තරම් ඇති. හරිද? ඊට පස්සේ මේ ආගේ ගහවල රම්‍යපාලට අරම කියලා ඇයි සිරිපාලත් එක පැනලා ගියේ? ඒක කිසි අවුලක් නැහැ. එක වෙලාවට තියෙන එක හිතයි කියලා අපේ හාමුදුරුවෝ කියනවා. ඒ වෙලාවෙ තියෙන හිත මේ වෙලාවේ එයාට තේරුණා මම උගන්නපු කියන්නේ.
ඒ වෙලාවේ පරිහරණය කරපු හිත නැහැයි කියලා තමයි අපේ ආමුදුරු කියලා තියෙන්නේ. ඉතින් මගේ කිසි අවුලක් ඉතින් ඇත්ත කතාව එහෙම තමයි. බැරි වෙලාවත් ඒ කියනකොට තියෙන හිත හැමදාම තිබුණා නම් කවදාවත් යන්න හිතෙන්නේ ප්‍රශ්න ඊළඟට පහළ වෙනවා හිතක් ගන්න අරමුණක්. ඒ වෙලාවට ඉතින් එහෙම තමයි අරමුණ. ඒක ආගවත් වරදක් නෙවෙයි. ඒක හිතේ අරමුණේ වරද. හැබැයි කාලයක් එක්ක යනකොට මොකද වෙන්නේ? හිතත් එක්කම අරමුණක් වෙනස් වෙනවා. ඒකට ඉතින් එහෙම තමයි ඉතින්. දැන් වෙලා දැන් මට මෙතන පණ දෙන්න වගේ ඉන්න තා මාස දෙකක් ගියාම මොකද වෙන්නේ? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි හිතේ ඇටි. ඒක හිතේ ඇටි. ඒකද අපි හිත ගැන තේරුම් ගත්තම තේරුම් ගන්න ඕන දේ තමයි. හිත මේකෙන් මෙහෙම වේගෙන් වෙනස් වෙනකොට මිනිස්සෙට කවදාවත් කියපු දේ කරන්න බෑ. ඒක ලේසි නෑ. ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා අපි කිසිම මේ වගේ දේවල් ගණන් ගන්න හොඳ නෑ. ඒ ගණන් ගන්න හොඳ නැත්තේ. යකෝ අපිටවත් අපේ හිත එකම අරමුණකම ජීවිත කාලේ තියාගන්න බැරි වෙනවද? වෙන එකේ කොහොමද තියාගන්නේ? ඒක අපි තේරුම් ගත්තම නිකන් මැරිගෙන එකමත් එක කාගෙන ඉන්න ඕනේ නැහැ. හරිද? එතකොට ඒ වගේ ওই අඩුම කාලේ හිතට තියෙනවා. එතකොට මේක ඒක මෙහෙම උපමාවකින් කියා දෙනවා නම් අපි දන්නවර පෙරහැර කාලේට ගිනි පන්දම් අරගෙන කරකවනෝනේ. ඒක හදාගන්න මෙහෙමයි. මොකක් හරි මිටක් හදාගන්නව රත් වෙන්නේ නැති එක කම්බියක් බැඳලා මේක මෙතන මේ රෙදි කැලි ටිකක් බඳිනවා. බැඳලා ඉවරලා මේක මොකකට හරි වතුරකට දාලා තෙලකට ඊට පස්සේ මේක පත්තු කරාම ගිනි බෝලයක්. ඒකට කියන්නේ මොකද්ද? ගිනි බෝල. මේක වේගයෙන් කරකවනවා. කරකවනකොට අපිට ගිනි බෝලයක් පේන්නේ නැහැ. අපිට පේන්නේ මොකද්ද? ගිනි රවුමක්. ඒක අපි හැමෝටම පේන ගිනි රවුමක්. හැබැයි මේ ගිනි බෝලේ මේ ගිනි රවුම පුරාම තියෙනවද එක මොහොතක තියෙන එක තැනක විතරයිද? එක මොහොතක තියෙන එක තැනක විතරයි. නමුත් මේකේ වේගය වැඩි. මොකක් වැඩිද? වේගය. අපි ගාව මේ ගිනි රවුම මෙතෙන්ට එනකොට මෙතන නෑනේ. මේ ගිනි රවුම මෙතෙන්ට එනකොට මෙතන නෑනේ. නමුත් අපිට එහෙම පේන්නේ නෑ. අපිට පේන්නේ මොකද්ද? රවුම. එතන රවුමක් පේනකොට යම්කිසි රවුමක් තියෙනකොට ඒක අපිට උඩ යට වෙන් කරන්න පුළුවන්. මෙතන උඩ මෙතන යට. මෙතනට සාපේක්ෂව මෙතන යට. නේ? එතකොට නමුත් ප්‍රශ්න තියෙනවා මෙතන. මේ ගිනි රවුම ඇත්තක්ද කියන එක. මේ ගිනි රවුම ඇත්තක් නෙවෙයි. අන්න ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩ හිට යට හිත කියලා කිව්වට ඒක ඇත්තක් නෙවෙයි. එයාට වේගය දැනගන්න බැරි නිසා එයා එහෙම කියන්නේ. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. ඒ ගැනීම. එහෙම ගිනි රවුම අපිට ඇත්තක් කියලාමයි පේන්නේ. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. ඒ වේගය වැඩි නිසා දැනෙන මායාවක් ඒක. ඒක මොකද්ද? මායාව. එතකොට පින්නතුනි මේ හිත මෙන්න මේ වගේ වේගවත් හිතත් මෙන්න මෙහෙමයි. හිත එකක් පහළ වෙලා ඊළඟ එක උපදිනකොට ඒක වේගය වැඩි. එතකොට අහිපිය ගානකොට මෙච්චර හිත උපදිනකොට අපිට තේරෙන්නේ නැහැ එකක් නැති වෙලා එකක් උපදිනවද කියලා. අපිට හිතෙන්නේ එකම හිතක් තමයි තියෙන්නේ කියලා. එකම හිතක් තමයි තියෙන්නේ කියලා. එතකොට එකම හිතක් තමයි තියෙන්නේ කියන සම්මුතියට ආවට පස්සේ මේ උගන්වීම හරි උඩ යට. නමුත් ඇත්තට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මං කියන්නේ මේ පුළුවන් තේරුම් ගන්න. නිසා බුදුදහමේ කොහෙවත් උඩ හිත හා යටිසිත කියලා බුදුන් වහන්සේ උගන්වන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ හිත පිළිබඳව සියල්ල දන්නවා. සර්වඥතා ඥානය සියල්ල දැකලා අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කියනවා උපදිනකොට පහළ වෙන හිත ප්‍රතිසන්දි සිත. මරණකොට පහළ වෙන සිත චුතිසිත. ඒ ආදි වශයෙන් අර කාර්ය මත හිත ඉගැන්වීම කරනවා සම්මුතිය හදනවා. එතකොට උඩු හිත යට හිත ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ මොහොතේ පවතින ඒ හිතේ අරමුණත් එක කාර්යයක් තියෙනවා. ඒ කාර්ය මත හිත නම් කිරීම කරනවා. අපි ඒක තව ඉස්සරහට බලමු. ඒ වගේම මේ හිත කියන එක ගන්න අරමුණක්. ඒකේ අවශ්‍යකද චිත්තක්ෂණ එකයි. ඒතර පින්නතුනි තාත් මේකේ තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒක රූප ටිකත් උගන්වන්න ඕන. ඒකත් එක කියලා දෙන්න ඕන. එතකොට
මේ හිතේ ආවස චිත්තක්ෂණ එකයි. ප්‍රතිසන්දි හිත ගත්තත් ඒ කියන්නේ භවයේ ප්‍රථම වතාවට පහළ වෙන හිත ගත්තත් ඒකේ ආවස කීයද චිත්තක්ෂණ එකයි. දැන් මෙතන මට තව උගන්වන්න දෙයක් තියෙන එක රූප ටික උගන්වන්න නැතුව උගන්වන්න බෑ. චිත්තක්ෂණ එකයි. චුතිසිත ගත්තත් ඒකේ ආවසත් කීයද චිත්තක්ෂණ එකයි. චිත්තක්ෂණ එකයි චුතිසිත. ඒ කියන්නේ පින්නතුනේ මේ නම් ගැන හිතන්න එපා හැමතැනම තියෙන සිත. එතකොට අපි ගත්තොත් භවයේ සිත. ඒකට කියන්නේ භවාංග සිත. වැඩිම අපේ ජීවිත කාලේ පහළ වෙන භවාංග සිත. ඒකේ ආවස ගත්තා චිත්තක්ෂණ එකයි. එතකොට එක වෙලාවකට අපේ ජීවිතේ පහළ වෙන එක හිතක් විතරයි නම්. එහෙනම් ඇත්තටම අපි ජීවත් වෙන කාලය කීයද? චිත්තක්ෂණ එකක් විතරයි. ඒ කියන්නේ ඒක තමයි ඉපදීම මරණය භවය පිළිබඳව බුදුන් වහන්සේගේ සියුම්ම ඉගැන්වීම. දැන් අපි කියනෝනේ බුදුරජාණන් වහන්සේ කියන දුක්ඛාර සත්‍ය විස්තර කරනකොට ජාතිපි දුක්ඛ. ඒ කියන්නේ ඉපදීම දුකයි. ඊළඟට ජරාපි දුක්ඛ. ජරාවටපත් වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛ. ඔයි කියන්නේ මෙන්න මේ ගැන තමයි මෙතෙන්ට තමයි කියන්නේ. දැන් අපි හිතනවා මෙහෙමයි. අපේ ඉපදීම මරණය කියලා ඉපදීම දුකයි කියලා හිතාගෙන මව් කුසෙන් එළියට එන එක දුකයි කියලා. නැත්නම් මව් කුසට එන එක දුකයි කියලා. ඒක දුකයි කියන්න බෑනේ. ඒක දුකයි කියන්නේ ඒ අටසිල් අරගෙන හැමදාම මරණකම් යන ආච්චි අම්මලාට. යකෝ ඒක පුණ්‍යලාභයක්. මොකද්ද? පුණ්‍යලාභ. මනුස්ස උප්පත්තිය කියන්නේ පුණ්‍යලාභයක්. දැන් මනුස්ස උප්පත්තිය ලැබුණ නැත්නම් අපිට මේ කාරණේ තේරුම් ගන්න බෑ. මොකද බල්ලෙට පූසෙට් එක පුණ්‍යලාභයක් නෙවෙයි. ඒක පවක විපාකයක්. එතකොට බුදුදහමේ ඉපදීම දුකයි කියන්නේ මෙන්න මෙතෙන්ද. මොකද සත්‍යයට චිත්තක්ෂණ දෙකක් ඉන්න බෑ. ඒ ඉපදින චිත්තක්ෂණය තුළ ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. ඒක බුදුන් වහන්සේ පැහැදිලිවම උගන්වලා තිනවා කරජකාය කියන සූත්‍රයේ සත්‍යයට ජීවත් වෙන්න පුළුවන් චිත්තක්ෂණ එකයි. චිත්තක්ෂණ එකයි. දැන් මේ හිත පිළිබඳව ඉගෙනුවේ නෑනේ. දැන් ඔබ දන්නවා මම උගන්වනවා මේකේ තව ගොඩාක් මෙතන කාරණා තියෙනවා. ඉතින් ඒක අද එක දවසේ උගන්වන්න බෑ. මේ කාරණා ටිකත් එකතු වුණාම මෙතන පංචස්කන්ධයම තියෙනවා. දැන් අපි පංචස්කන්ධය එකයි විඥාන ස්කන්ධය විතරයි අපිට මෙතන කතා කරන්න පුළුවන් තාම උගන්වන්න නැති නිසා. නිසා දැනට තේරුම් ගන්න. හිතට අරමුණක් ගැනීම තමයි අපේ උප්පත්තිය. ඒ හිතේ අරමුණේ අභාවයට යාම තමයි අපේ මරණය. ඒ දෙක අතර පැවතීම තමයි අපේ භවය. එතකොට අපි කොච්චර හිතාගෙන හිටියත් අපි හැම මොහොතකම උපදිනවා මැරෙනවා. එතන මම ඔයගොල්ලෝ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? මේ දැන් ඉන්න කෙනා නෙවෙයිද පොඩි කාලේ හිටියේ. එතන ඔයගොල්ලෝ කිව්ව නැහැයි කියලා. ඒක එහෙම කියන්නත් බෑ. අයියේ පොඩි කාලේ කියපු හැම දෙයකටම අපි වග කියන්න ඕන. දැන් පොඩි කාලේ මිනිහන් මරලා අහුනොත් අපි ඒක දඬුවම් විඳින්නේ නැද්ද? දඬුවම් විඳින්න. එතකොට මේ දඬුවම් විඳින එක අසාධාරණයි. එතකොට පොඩි අපි නෙවෙයිනේ පොඩි කාලේ හිටියේ. එහෙම කියන්නත් බෑ. එහෙම නීති තර්කයක් ගේන්න පුළුවන්. ගෙනාවට මොකද වෙන්නේ? දඬුවම් නොදී ඉන්නේ නෑ. ඒකේ තවත් රහසක් තියෙනවා මෙතන. දැන් මේ මම ඉන්නෝනේ මම හාමුදුරුවෝ. මම ඉන්නවා. එතකොට මමද අපේ තාත්තා කියලා කියන්නේ? අපේ ඩඩා කියන්නේ මමද? නෑනේ. එයයි වෙන එක්කෙනෙක්. හැබැයි තාත්තගේ මගේ ඩඩාගේ මගේ අතර තියෙනව මොකද්ද? නෑ කමක්. තාත්තට මම කියන්නත් බෑ. මට තාත්තයි කිව්වොත් ඒකත් වැරදි. අපි දෙන්න වෙනස්. හැබැයි අපි දෙන්න අතර තියෙනව මොකද්ද? නෑ කමක්. අපේ තාත්තා ඉන්නෝනේ තාත්තා. එයා ඉපදුනත් එයාගේ තාත්තගේ අම්ම කෙනෙකුනේ. එතන එයා මට කවුද? සීයා. ග්‍රෑන්ඩ් ඩඩා. හරිද? මම දැකලා තියෙන එහෙම තමයි කියලා අපිට නම් පුරුදුත් නෑ දිව ලොක්ක වෙනවා. හරිද? එතන සීයා ඉන්නෝනේ. සීයාද මම කියන්නේ නෑනේ. මම සීයාත් නෙවෙයිනේ. හැබැයි අපි දෙන්න අතර මොකද්දෝ දෙයක්ත් තියෙනවා. දැන් 100 ඉන්නෝනේ 100ට එයා ඉපදුනේ එයාගේ අම්මයි තාත්තයි නිසානේ. එතකොට අපිට එතකොට 100 මට කවුද වෙන්නේ? 100ගේ 100. තාත්තා 100 මුත්තනේ. නැත්නම් මී කාපු 100. මුත්තා. හරිද? එතකොට
එතකොට මුත්තා. ඒ වගේ තමයි. මුත්තා මට මෙයා මුත්තා. ඒක මුත්තයි මමයි වෙනස්. අපි දෙන්නගේ වෙනසකුත් තියෙනවා. නමුත් අපි දෙන්නගේ වෙනස් කර ගැලවෙන්නේ නැති නෑකමකුත් තියෙනවා. ඒක මුත්තට ඉන්න ඕනේ තව එක්කනේ. අම්මයි තාත්තා. එතකොට මුත්තගේ තාත්තා කවුද? මුත්තගේ තාත්තා මුත්තට තාත්තා. මට කවුද? මේ මුත්තා. තරද්දලා කියන්න එපා. මේ මුත්තා. එතකොට එහෙම තමයි. මට මේ මුත්තා. ඒ මේ මිත්‍රාත් ඉන්නෝනේ අම්මයි තාත්තයි. එතන අපි හොල නෑදෑවොත් වෙනවා ඇති. ඒක මොකද වෙන්නේ? එයාට කියන්නේ මට කවුද එයා වෙන්නේ? අත්තනේ? කිරිකිත්ත. කිරිකිත්ත. ඊළඟට අට්ටිත්ත ගාවට මම යනවනේ. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙහෙම යනකොට කිරිකිත්තයි නෙවෙයි මම නෙවෙයි කිරිකිත්තා. එතකොට මොකද වෙන්නේ? නමුත් අපි දෙක අතර මොකද්ද සම්බන්ධයකුත් හිතත් ඔන්න ඔහමයි. අපේ උපදිනකොට තියුණ හිත නෙවෙයි ඊළඟ හිත. ඊළඟට තියුණ හිත නෙවෙයි ඉස්කෝලේ යනකොට තිවිච්ච හිත. ඉස්කෝලේ යනකොට තියෙන හිත නෙවෙයි දැන් තියෙන හිත. දැන් තියෙන හිත නෙවෙයි ඊළඟ මොහොතේ පවතින හිත. හැබැයි මේ හිත උපදිලා නිරුද්ධ වෙනකොට මෙන්න මේ හිතේ ප්‍රත්‍යක් දෙනවා. ඊළඟ හිත උපදින්න. ඒකට කියනවා මොකද්ද? නෑකමක් දෙනවයි කියලා. මේ හිත නෙවෙයි ඊළඟ හිත. නමුත් මේක නිරුද්ධ වෙනකොට මේක බංගශරයට යනකොට මේකේ ප්‍රත්‍ය ශක්තිය අපි ඒක ජීවිත රූපය කියන කොටසයි ප ဋ ාණෙදි විස්තර කරන මේ ප්‍රත්‍ය ශක්තිය. එතන මේ ප්‍රත්‍ය ශක්තිය දෙනවා ඊළඟ හිතට. අපිට ඒක අද උගන්වන්න බෑ. මම ප ဋ ාණෙත් උගන්වලා තිනවා. නමුත් මේක දැන් මෙහෙම හිතා ගන්න. එතකොට අපි කියන්නේ අපේ ජීවිතේට එක මොහොතක පහළ වෙන්නේ එක හිතයි. නමුත් අපේ ජීවිතය ගැන කතා කරොත් ජීවිතය කියන්නේ මේකට අපි කියන නම පරම්පරාව. මොකද කියන්නේ? පරම්පරාව. මේකට කියනවා සිත් පරම්පරාවක් කියලා. අපේ ජීවිතය කියන්නේ සිත් පරම්පරාවක්. මොකද අපේ ජීවිතය කියලා කියන්නේ සිත් පරම්පරාවක්. ඒ පරම්පරාව අපිට කියන්න බෑ. පුංචි කාලේ කියපු දේවල් වල අපිට වග කියන්න බෑ නැතේ කියන්න බෑ. මොකද ඒ හිතේ ලැබිච්ච ප්‍රත්‍යක් මේ වර්තමාන හිතේ තියෙනවා. ඒ අපි මරුණට චුතිය පහළ වුණාට පස්සේ ඊළඟ මොහොතේම උපදිනවා ප්‍රතිසන්දිසිත. ඒක අපිට කියන්න බෑ ඊළඟ භවයේ අපිට අදාළ නැහැ කියලා. මොකද චිතුසිත පහළ වෙනකොට ඒක නිරුද්ධ වෙනවත් එක ප්‍රත්‍ය ශක්තියක් ප්‍රතිසන්දි හිතට ලැබෙනවා. ඒ ඊට අදාළ ජවන් වලනේ මරණාසන්න චිත්ත වීතිය කියා දෙනකොට අපි ඒක කියලා දෙනවා. එතකොට ඊළඟ භවයට කියන්නේ අපි දෙවියෙක් වුණාම ඒක අර විමාන වස්තු වල අහන්නේ ඔබ මනුස්ස ලෝකෙදි කරගත්ත කුසලය හෝ අකුසලය කුමක්ද? දැන් කියනවා මනුස්ස ලෝකෙදි මෙහෙම දානයක් දුන්නා, මෙහෙම වැන්දා, මෙහෙම පුටුවක් හදලා දුන්නා. එහෙම කියනවනේ. එතකොට ඒක හරි. නමුත් ඒක හරි වුණාට එක මොහොතක පහළ වෙන එක හිතක් විතරයි ප්‍රත්‍ය ශක්තිය නිසා තමයි අපි එහෙම කතා කරන්නේ. ඒතරේ ප්‍රත්‍ය ශක්තිය උගන්වන්න ගියොත් ඒක නම් අවුරුද්දකටවත් උගන්වන්න බෑ. ඒක ඊටාත්ම සිවුන්. මේ හිතක් අපි උපදිනවා කියුවට මේකට හේතු කියන්නේ මේ හිතක් උපදින්නේ මොකක් නිසාද? හේතු නිසා. මොකක් නිසාද? හේතු. දැන් මෙතන හේතු එකක් නෙවෙයි. මෙතන හිත අරමුණ ගන්න එකට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. ඊළඟට හිතට කර්මය උදව් වෙනවා නම් සමහර හිත උපදින කර්මය උදව් වෙනවා. ඒකට කියනවා අපි විපාක ප්‍රත්‍යය කියලා. හිතක් උපදින ඊළඟ හිත උපදිනකොට එතන ප්‍රත්‍යයට නමක් කියනවා අනන්තර සමානන්තර ප්‍රත්‍යය කියලා. ওই නම් වල තේරුම් තියෙනවා. ඒව ඉගෙන ගන්න යන්න ඕනේ නැහැ. ඒක ඉගෙන ගත්තොත් ඔබ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම විද්‍යාව ඉගෙන ගත්ත වෙනවා. ඔබට දැන් මේ ටික තේරුම් ගන්න. අපේ උපදින හිතේ ආවස චිත්තක්ෂණ එකයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දේ තියෙන්නේ මෙන්න මෙතන. දැන් අපි හිතනෝනේ මේ ගයක් පරණ වෙන එක අනිත්‍යයි කියලා. අපි හිතනෝනේ අපේ ශරීරය පරණ වෙන එක අනිත්‍යයි කියලා. අපි හිතනෝනේ අපි ලෙඩ වෙන එක තමයි දුක කියලා. නැහැ. මෙන්න මේ හිතක් පහළ වෙනකොට ඒකේ තියෙනවා මොකද්ද? හිතක් උපදිනවා, හිතක් පවතිනවා, හිතක් මැරෙනවා. එතකොට මේ අතර කාලය තුල තියෙන වෙනස් වීමක්. මොකද්ද තියෙන්නේ? උපදිනකොට හිතේ ශක්තිය වැඩි. එතකොට මැරෙනකොට කොහොම අඩුයි. එතකොට මේකේ තියෙන මේ වෙනස් වීමක්. ඒ උපදින අවස්ථාව ගත්තොත් මේ මරණ අවස්ථාව. ඒ මේ තුල හැමතිස්සෙම ශක්තිය අඩුවීමක් තියෙනවා. ඒ ශක්තිය අඩුවීම කියන්නේ වෙන ජරාවටපත් වීම. හිත උපදිච්ච මොහොතේ ඉඳලා මරණය දක්වාම ජරාවටපත් වෙනවා. මොකටපත් වෙනවද? ජරාවටපත් වෙනවා. ඒක තමයි ජරා කියලා කියන්නේ. ඒ උපදින මොහොතේ ඉඳලා මරණය දක්වාම ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. ඒ මරණයෙන් ගලව ගන්න කිසිම කෙනෙක් නැහැ.
ඒක තමයි මරණය. ජාති ජරා ව්‍යාධි මරණ චිත්තක්ෂණ එකක් තුල තියෙනවා. අපි රූපේ උගන්නපු නැති නිසා ඒක සම්පූර්ණ උගන්නන්න බෑ. අපි දැන් මේ නාමයකට උගන්නන්නේ හිතට. ඔන්න ඔය ආකාරයට හැම හිතක් තුළම ත්‍රිලක්ෂණය පවතිනවා. ඒ කියන්නේ අපි මේ විශ්වයේ ජීවත් වෙන සෑම මොහොතක්ම අපිට ලක්ෂණ තුනකින් පිට යන්න බෑ. මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒතර බුදුන් වහන්සේගේ ත්‍රිලක්ෂණය පිළිබඳව ඉගැන්වීම ওই තරම්ම සියුම්. මේ ගියක් පරණ වෙනවා පේන්නේ, අපේ ඇඟක් පරණ වෙනවා පේන්නේ. ඒ ත්‍රිලක්ෂණයේ ප්‍රතිඵල මිසක් ත්‍රිලක්ෂණය නෙවෙයි. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන එකේ ප්‍රතිඵලයක් තමයි මේව පරණ වෙලා මේ පේන්නේ. ඔබ වයසට යන්නේ ත්‍රිලක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන්. නැත්නම් වයසට යෑම ත්‍රිලක්ෂණය නෙවෙයි. අපි ඒක තව පස්සේ කතා කරමු. ඒ නිසා අපි මේ ඉගෙනගත්ත ධර්මතා මේක විශ්ව සත්‍යතාවයක් වුණත් මේකේ ලක්ෂණ තුනක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒක තමයි හිතේ චිත්තක්ෂණයකට ගන්න ඉගැන්වීම පරමාර්ථ ඉගැන්වීමක්. නමුත් ඒකට ලක්ෂණ තුනකින් පිට යන්න බෑ. මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා කියන්නේ මේ හිත චිත්තක්ෂණ භාගකින් නැති කරන්නත් බෑ. චිත්තක්ෂණ තුනක් තියාගන්නත් බෑ. ඒකට ඒකේ කාලය ගන්නව හැසිරෙන්නේ. ඒක කරන්න පුළුවන් පුද්ගලයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් කිසිම කෙනෙක් නෑ. බුදු කෙනෙක්ටවත් චිත්තක්ෂණ දෙකක් හිත තියන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ නිසා මේ හිත කියන්නේ අනාත්ම ධර්මතාවයක්. කාටවත් බලපෑම් කරන්න පුළුවන් දෙයක්. ආත්මයක් කියන්නේ බලපෑම් කරන්න පුළුවන් කියන එක. අනාත්මයි කියන්නේ බලපෑම් කරන්න බෑ කියන එක. එතකොට චිත්තක්ෂණ එකක් අවශ්‍ය තියෙන හිත වෙනස් වීමට ලක් වෙනවා, දුකට ලක් වෙනවා, අනාත්මයට ලක් වෙනවා. ඒ කියන්නේ බලපෑමක් කරන්න බෑ. ඒක තමයි අපේ සංසාරේ. එතකොට මේ හිතක් ඉපදිලා ඊළඟ හිතට උපදින ප්‍රත්‍ය දෙනවනේ. එතකොට මේ හිත නිරුද්ධ. එතකොට මෙන්න මේක තමයි සංසාර ගමන. එතකොට සංසාර ගමන අපිට කෙටියෙන් අර්ථ දක්වන්න පුළුවන්. හිතක් නිරුද්ධ වෙලා හිතක් ඉපදීම තමයි සංසාරය. මොකද්ද? හිතක් නිරුද්ධ වෙලා තව හිතක් ඉපදීම තමයි. එතකොට අපිට මේ මුළු සංසාර ගමනේදීම සිද්ධ වෙලා තියෙන එකම දෙයයි. මොකද්ද? හිතක් නිරුද්ධ වෙලා හිතක් ඉපදුනා විතරයි. මොකද්ද ඒ කියන්නේ? අපිට මේ පුංචි කාලේ ඉඳලා අද දක්වාම සිද්ධ වෙලා තියෙන එකම දෙයයි. මොකද්ද? හිතක් නිරුද්ධ වෙලා හිතක් ඉපදුනා විතරයි. ඒ කියන්නේ අපේ මේ ජීවිතේට කියනවා සංසාරය කියලා. එතන මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සංසාරය කොච්චර දිගද කියලා. කොච්චර දිගද කියනවනම් මේකේ මුලක් පෙන්වන්න බැරිලු. පුබ්බෝ කෝටි නපඤ්ඤායති. කොච්චර කොහෙන් පටන් ගත්තද කියලා කියන්න බෑ. හැබැයි හැමදාම සංසාරය කියලා වෙලා තියෙන එකම දෙයයි. මොකද්ද? හිතක් නිරුද්ධ වෙනවා. හිතක් උපදිනවා. අපි මැරෙනවයි ඊළඟට අපි සම්මුති වශයෙන් මැරෙනවනේ. දැන් මේ පරමාර්ථ මරණයක් නේ කියන්නේ. සම්මුති වශයෙන් මැරෙනවා කියන්නේ චුතිසිත පහළ වෙනවා කියන එක. ඊළඟට ඒ චුතිසිත පහළ වෙච්ච ගමන් ඊළඟ ෂණේම මොකද්ද වෙන්නේ? ප්‍රතිසන්දිසිත පහළ වෙනවා. ඒක තමයි සංසාරය. බලන්න අපේ සංසාරය කියලා අපි හිතාගෙන හිටියේ මේ භවයෙන් භවයට නෑ. සංසාරේ තියෙන මොහොතෙන් මොහොතට. අපි ඒ සංඥා වලින් තමයි හිතන්නේ සංසාරය කියන්නේ මේ වගේ එකක් කියලා. ඒ සංඥා. නමුත් ඇත්තටම සංසාරය කියන්නේ හිතක් නිරුද්ධ වෙනකොට තව හිතක් ඉපදීම. යම් දවසක හිතක් නිරුද්ධ වෙනකොට තව හිතක් ඉපදුනේ නැත්තම් ඒක තමයි නිර්වාණය. මොකද්ද? ඒක තමයි නිර්වාණය. එතකොට අපි ගාව තියෙනවා මොකක්ද? මෙන්න මෙහෙම දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන දුක්ඛාර සත්‍යය තියෙනවා ක්ෂණයක් තුල. එතකොට මේ වගේ මේ හිත වේගයෙන් උපදින්න හේතුව තමයි හිත දිගින් දිගටම හිත උපදින්නේ නැහැ අරමුණක් නැත්තම්. මොකක් නැත්තම්ද? අරමුණක් නැත්තම් හිත උපදින්නේ නැහැ. එතකොට හිත අරමුණක් ගන්නෙම හිතට අරමුණු වේගයක් තියෙන්නෙම තණ්හාව නිසා. මොකක් නිසාද? ඉතින් ඒක දැන් උගන්වන්න බෑ ලෝභ චෛතසිකේ උගන්වන්න ඕන. මේ හිතක් එක උපදින ලෝභ සිතක් කියලා එකක්. ඉතින් ඒක අපි පස්සේ කියනවා. දැන් අපි මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. තණ්හාව නිසා තමයි මේ අරමුණු වේගය තියෙන්නේ. බුදුන් වහන්සේ තණ්හාව ඡය කරන විදියක් කියනවා මේ සිත් මඩලේ. එතකොට මොකද තණ්හාව ඡය වෙනකොට අරමුණු වේගය අඩු වෙනවා. අරමුණක් හිතට ගන්න බැරි වුණොත් ආරම්මන ප්‍රත්‍ය නැතුව කිසිම හිතක් උපදින්නේ නැහැ. ඉතින් ආරම්මන ප්‍රත්‍ය බින්දින තැනම හිත නිදහස් වෙනවා. ඒකට කියනවා අනාරම්මන අවස්ථාවක් කියලා කියන්නේ නිවනට කියන නමක් තමයි අනාරම්මන උනේ කියන එක.
එතන අපිට මේ අපි එතකොට අපේ දුකට හේතුව. ඉතින් මතවල මාර්ගය තියෙන්නේ එතකොට අපේ මාර්ගය පහළ වෙන්නේ චිත්තක්ෂණයක හිතක. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පහළ වෙන්නේම චිත්තක්ෂණයක තුල. දේවදා මම මේ අද කෙටියෙන් කියන්නේ මේකේ තියෙන වටිනාකම පෙන්වන්න. ඒකත් අපි උගන්වනවා. චිත්තක්ෂණ එකක් තුල තමයි මේ ආර්ය මාර්ගය පහළ වෙන්නේ. ආර්ය මාර්ගය පහළ වෙන තැනම හිතේ ප්‍රත්‍යශක්තිය බිඳෙනවා. ප්‍රත්‍යශක්තිය බිඳෙන තැනම මොකද වෙන්නේ? ඊළඟට හිතක් උපදින්නේ නෑ. එතකොට එතනම නිර්වාණයටපත් වෙනවා. ඔව්. දැන් ඒක අපි හිත වලින් ගන්නුවොත් මෙහෙමයි. එතකොට පින්නතුනි ඔබගේ හැම සිතක්ම උපදින්නේ මොකක් උඩින්ද? නිවන උඩින්. ඒ කියන්නේ දැන් ඔබේ හදවතේ හිත පහළ වෙනවනේ. ඒ සෑම හිතක් පහළ වෙන්නේ මොකක් උඩින්ද? ඒ හිත පහළ වෙන්නේ නැත්නම් තියෙන්නේ මොකද්ද? නිර්වාණ ධාතුව. ඔබේ දැන් මේ වෙලාවේ හිත පහළ වෙනවා. ඒ හැම හිතක්ම වහගෙන ඉන්නේ ලෝකයේ තියෙන එකම සත්‍ය. මොකද්ද? නිර්වාණය. වෙන බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් කියන මේ හිතට. මොකද්ද? මායාකාරයෙක්. කවුද? මවන්නේක් මායාකාරයෙක්. මෙයා මේ අරමුණත් එක්ක මවන දේ තමයි ලෝකය. මොකද්ද මවන්නේ? ලෝකයක් මවනවා. ලෝකය කියන්නේ මැවීමක් නිසා සත්‍යයක් නෙවෙයි. මෙයා මේ අරමුණක් එක්ක මවනවා මොකද්ද? ලෝකයක්. එතකොට මේ ලෝකය එක චිත්තක්ෂණයකින් නෙවෙයි මවන්නේ. අපිට එක චිත්තක්ෂණයක හිතන්න බෑ. මෙයා මේ මවන එකට කියව චිත්ත වීති පහල කරගන්නවයි කියලා. මේ චිත්ත වීති මේ වේගය අර ගිනි පන්දමයට වේගයක් දීලා ගිනි රවුමක් මවන්නා වගේ මේ සිත්වල වේගයෙන් මෙයා මවන මොකද්ද? ලෝකයක්. හැබැයි ලෝකය කියන්නේ ඇත්ත දෙයක්. මේ ගිනි රවුම ඇත්තක් නොවන වගේම අපිට මේ මැවිලා පේන මේ ලෝකයක් ඇත්තක් නෙවෙයි. ඒක නිසා තමයි බුදුහාමුදුරු කියන්නේ හිත කියන්නේ සම්පූර්ණම මායාකාරයෙක්. කවුද? මවන්නේක් මිසක් වෙන මොකුත් නෙවෙයි. ඉතින් අපි ඒක ගැඹුරුයි ගැනීමක් ඒ උපමාවත් එක තියෙන්නේ. අපි ඒක තව ඉස්සරහට කතා කරමු. ඔබ හිතන ඇති මේ හිත ගැන ඉගැන්නුවා කියලා නැහැ. මේ හිතට නම් දුන්නා විතරයි. මේ හිත පිළිබඳව දැන් අපි මේ මුළු මේ මාසේ පුරාම උගන්වන්න තියෙන හිත ගැන. අභිධර්මයේ කියලා උගන්වන්නම තියෙන හිත ගැන. එතකොට අපිට අද ඉංගියක් හම්බුණා. මොකද්ද? අපිට මේ පේන විශ්වය තියෙනවා. අපිට මේ දැනෙන විශ්වය තියෙනවා. ඒ ඔක්කොම දැනෙන්නේ හිත අරමුණු වලින්. ඒ අරමුණු පහළ වුණේ නැත්තම් මේ විශ්වයේ එකම සත්‍යයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? නිර්වාණ ධාතුව. එතකොට මේ මම කියන්නේ ඒකට මෙන්න මෙහෙමයි. මේ හැම දෙයක්ම වහගෙන ඉන්න එකම දෙයක්. ඒ තමයි නිවන. මේ අපිට මේ පේන දැනෙන හැම දෙයක්ම වහගෙන ඉන්න නිවන. ඒ කියන්නේ ඒ මේ සියල්ලම අයින් වෙනවා නම් මේ විශ්වයේ ඉතුරු වෙන එකම දෙයයි. ඒ මොකද්ද? නිර්වාණ ධාතුව විතරයි. මේ සියල්ලම තියෙන්නේ කොහෙද? අපේ හිතේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. සියල්ලම හිත මුල් කරගෙන පවතිනවා. හිත අධිපති කරගෙන පවතිනවා. මම මේ කියන එක තේරුම් ගන්න. එතකොට අපේ ජීවිතයේ පළවෙනියට පහළ වෙන හිත ප්‍රතිසන්දි සිත නම් ඒක සිතක් නම් මරණකට පහළ වෙන සිතක් නම් ඒ හැම මොහොතම ජීවත් වෙන කාලය තුල පහළ වෙන හිතක් පහළ වුනේ නැත්නම් ජීවිතේ ඉවරයි. නිර්වාණයටපත් වෙනවා. එතකොට මුළු ජීවිතේ උප්පත්ති ඉඳලා මරණය දක්වාම හැම මොහොතකම ක්ෂණයක් පාසා පහළ වෙන හිත කියන්නේ මායාකාරයක් නම් මුළු ජීවිතේම පහළ වෙන හිත නම් අපේ මුළු ජීවිතේම කියන්නේ මොකද්ද? මායාවක්. මායාවකි ලෝකේ ඇන ආකාශේ මායාවක්. අපේ මුළු ජීවිතේම කියන්නේ මායාවක්. ඒ කියන්නේ ඔබ හිතාගෙන ඔබේ මුළු ජීවිතේම අපි මේ ඉගැන්වීම තුලින් අවසානයේ පෙන්නනවා චිත්ත වීති කියා දීලා මේක සම්පූර්ණම මායාවක්. ඉතින් මේක අද හිත ගැන ආවුසක අද ඔයගොල්ලන්ට මතක තියාගන්න වෙන්න මෙච්චරයි. හිත තමයි ලෝකේ අඩුම ආවුස තියෙන දේ කියලා බුදුන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. ඒක කොච්චර අඩුද කියනවනම් ඒකේ ආවුස චිත්තක්ෂණ එකයි. අපි බැරි වෙලාවත් අපේ හිතේ වේගය මම තවත් දර අදහසක් කියන්නේ. හිතේ වේගය අපි කියමු විනාඩියක් තිබුණා කියලා හිතක් ඉපදිලා විනාඩියක කාලයක් තියෙනවා. එහෙම වුණා නම් අපිට ටීවී බලන්න බෑ. බලන්න බෑ. ඇයි ඒකේ පහළ වෙන ඉලෙක්ට්‍රෝන ධාරාව ඒ තිරයේ පහළ වෙන ධාරාව මොකද වෙන්නේ? විනාඩියකට සෑහෙන ප්‍රමාණයක්
පහළ වෙනවා. හිත ඊට වඩා වේගවත් නිසා තමයි එතන චිත්‍රම වන්නේ. අපි ඒක දන්නවනේ විද්‍යාවේ. ඇත්තටම ඒ ටීවී එකේ නළු නිලියෝ නැහැ කියලා. එතකොට මේ නළු නිලියෝ හදන්නේ අපේ මේ වේගවත් හිත. බැරි වෙලා හිතේ ආව කාලේ විනාඩියක් විතර වුණා නම් කිසි දවසක අපිට චිත්‍රපටි බලන්න බෑ. මගේ අතට අපිට පේනවා ඩොට් වැටිලා යන හැටි පේනවා. දැන් හිත වේගවත් නිසා මොකද වෙන්නේ? හිත අර පහළ වෙන ඩොට් වලට වඩා වේගවත්. ඒ නිසා ඒ තීන ටික තුල නිර්මාණයක් කරන්න හිතට පුළුවන්. ඇත්තටම චිත්‍රපටි බැලුවේ ටීවී එකේද හෝල් එකේද ඔයගොල්ලෝගේ හිතේද? හිත තමයි චිත්‍රපටි හැදුවේ. මේ ලෝකේ හැම චිත්‍රපටි නිර්මාණකරුවෙක්ම ඔහුගේ නම අයින් කරන්න ඕන. එඩිටර් කියලා ඒකට දාන්න ඕන. මොකද්ද? බලන්නාගේ මයින්ඩ් එක. මේ ලෝකේ සෑම චිත්‍රපටියක්ම නිර්මාණය කරන්නේ හිතවල. හැබැයි ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ නිර්මාණකරුවෙක් කියලා. පිස්සු. උන් මේ නිකන් තින්ත ටිකක් ගාලා කැමරා එක තියලා ෂූටින් කියලා අර මේ ගෙනල්ලා තියෙන එච්චරයි. බැරි වෙලාවත් හිතේ වේගය නැති වුණා නම් හිතේ තරම් වේගයෙන් පහළ නොවුණා නම් මොකද වෙන්නේ? කිසිම ෂෝ එකක් බලන්න බෑ. ඒ කියන්නේ අපේ හිතේ වේගය අඩු වුණොත් මේ සියලු ලෝකේ බොඳ වෙලා යනවා. අපිට මේ පේන ලෝකේ බොඳ වෙලා යනවා. ඒ නිසා තමයි විදර්ශනාවේදී මේ දිය වෙලා යන විදියට පේන්නේ. ඒ ආරම්මන වේගය අඩු වෙනවා හිතේ. දැන් විදර්ශනා කරගෙන යනකොට මේ ශරීරය දිය වෙනවා. මේ අවට තියෙන දේවල් දිය වෙලා යනවා පේනවා. ඒ මොකද්ද වෙන්නේ? ඒ හිතට ඇත්තට මේ අරමුණු එන්නේ නැහැ වේගෙ. ඒක අරමුණ වේගය අඩු වෙනවා. ආරම්මන වේගය අඩු වෙනවා කියන්නේ තණ්හාව ෂය වෙනවා. විදර්ශනාවකින් වෙන්නේ තණ්හාව ෂය වෙන එක. ඒ යම් අවස්ථාවක හිතට අරමුණක් නැති වෙලා යනවා. අරමුණක් නැතුව හිතට උපදින්න බෑ. ඒ උපදින්න බැරි වෙන අවස්ථාව තමයි නිර්වාණයටපත් වෙනවයි කියලා කියන්නේ. ඔබගේ දුකට හේතුවත් මාර්ගයත් නිර්වාණයත් එක චිත්තක්ෂණයක් තුල පවතිනවා. මොකද්ද? ඔබගේ දුකට හේතුවත් මාර්ගයත් නිර්වාණ ධාතුවත් එක චිත්තක්ෂණයක් තුළ පවතිනවා. අන්න ඒකට තමයි කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා. මොකද්ද? චතුරාර්ය සත්‍ය. අපි ඒක තා පස්සට බලමු. ඉතින් අදට ඔය ඇති. ඔබ අදට මතක තියාගෙන එනවනම් එන්න ඕන මෙච්චරයි. හිතේ ආවස චිත්තක්ෂණ එකයි. හිත කියන්නේ මායාකාරයක්. ඇත්තටම එක මොහොතකට අපිට ජීවත් වෙන්න පුළුවන් චිත්තක්ෂණ එකක් තුළ විතරයි. ඒත් ඒ චිත්තක්ෂණ එක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒක තමයි ඉගැන්වීම තියරි. ඒක අපිට ප්‍රැක්ටිකලි වල නිර්වාණ ධාතුවටපත් වෙන නම් කරන්න ඕනේ මේකයි. සිත් වේගෙන් යනවා, හිත වේගෙන් අරමුණු ගන්නවා. ඒ අරමුණු වලට, ඒ හැඟීම් වලට ඇලෙන්න එපා, බැඳෙන්න එපා ඉන්න. එතකොට හිතේ අරමුණු වේගය අඩු වෙනවා. ඒ තමයි සතිපට්ඨානේ දේශනා කරලා තියෙනවා හිතක අරමුණු වේගය අඩු කරන විදිය. එතන එහෙම කර යනකොට ඔබ එක අවස්ථාවකට අනාරම්මන අවස්ථාවකට. ඒ කියන්නේ දැන් මේ සංසාර ගමනේ හැම පහළ වෙන හිතකම අපේ තියෙනවා මොකද්ද? නැකම තියෙනවා. යම් අවස්ථාවක හිත අනාරම්මන වුණාට පස්සේ ප්‍රත්‍ය නැහැ. ප්‍රත්‍ය නැති වුණාට පස්සේ හිතක් පහළ වෙන්නේ නැහැ. හරිද? පහළ වෙන්නේ නැතුව නැවත හිතට අරමුණක් එනවා. නැවත හිතට මොකද්ද වෙන්නේ? අරමුණක්. එතකොට මේ හිත මේ ධාරාවට සම්බන්ධ නැහැ. මේකට කියන්නේ පරණ උප්පත්තිය. මේකට කියන්නේ ආර්ය උප්පත්තිය. මොන උප්පත්තියද? ආර්ය උප්පත්තිය. දැන් අපි කියන්නේ මාර්ගඵල ලැබුණට පස්සේ අපි සංසාරේ ගිය සිත ධාරාවට අයිති නැහැ. දැන් අඟුලිමාල ඇවිල්ලා කියනවා මෙහෙම යතෝහම් බගිනි අරියාය ජාතිය මම ආර්ය ජාති ඉපදිච්ච දවසේ ඉඳලා කිසිම සතෙක් මැරුවේ නැහැ. ඉතින් අර මිනිස්සයා මැරුවනේ දහස් ගාණක්. ඒ බොරුවන්නේ එතකොට කියන්නේ. ඒක ඇත්ත. මේ හිත නිරුද්ධ වෙලා ගිහිල්ලා කාලයෙන් මෙහරිය කාලයෙන් නිදහසල නැවත හිතක් උපදිනවට ඒ හිත මේ සිද්ධාරාවට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ හිතට ප්‍රත්‍ය දෙන්නේ මෙතනින්. එතකොට ඒක ආර්ය භූමියේ හිතක් කියලා තමයි කියන්නේ. අපි ඒව තව විස්තර කරලා දෙනවා. මම කියන මේ පිනොත් දැන් දල වශයෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ හිතට යම් මොහොතක ප්‍රත්‍ය ක්ෂණයක් තුළ නැති වුණොත් විදුලියක් කොටන්න ආසේ නිර්වාණ ධාතු අරමුණු වෙනවා. මොකක්ද අරමුණු වෙන්නේ? ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ. කියන්නේ යම් මොහොතක මේක හිතට මෙහෙම කරගෙන ගිහිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරය කරගෙන යනකොට හිතේ අරමුණු වේගය අඩු වෙනවා. ඒ වැඩෙන විදර්ශනාවෙන්. එතකොට මොකද වෙන්නේ? ක්ෂණයක් තුළ හිතක් පහළ වෙන්නේ නැතුව යනවා. ගිහිල්ලා නැවත හිතක් පහළ වෙනකොට මෙන්න මේ හිත වලට එනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන. මේ පහළ වෙන හිත වලට. එතකොට තමයි මේ නිර්වාණය ගැන දැනගන්නේ. නැත්නම් නිර්වාණයටපත් වෙන මොහොතේ කිසිම කෙනෙක්ට ඒක දැනගන්න බෑ. ඇයි දැනගන්න බැරි? හිතක් නැති නිසා. හිත නිරුද්ධ නිසා. එතකොට මේ අභිධර්මයේ තුල
අපි මේ අහපු නිර්වාණය ගැන මෙච්චර තාර්කිකව උගන්වන්න පුළුවන්. දැන් අපි පුංචි කාලේ අහපු නිවන මොකද්ද? ඒ නිවන නිකන් අපිට ලබන්න බෑ වගේ. එහෙම නේ ඒකට කැලේ යන්න ඕන නිවන් දකින්න. ඒක මට ඒතකොට ලොකු ප්‍රශ්න තිබුණා ඒ කාලේ. ඒ තියෙන ප්‍රශ්න තමයි ඒතකොට මේ පොත්වල තියෙන කතන්දර බොරු වෙන්න ඕන. මොනවද රජගහ නුවර කොහොමද කෝටි 5ක් නිවන් දැක්කේ? කෝටි 7ක් හිටපු රජගහ නුවර කෝටි 5ක් නිවන් දැක්කලු. මේක බොරුවක් වෙන්න එපා. ඒගොල්ලෝ කවුරු කැලේ ගිහිල්ලා නැහනේ. දරුවෝ 20ක් ඇදවලු 16ක් ඇදවලු. එහෙනම් දරුවෝ දෙකක් හදනකොට මේක බැරි වෙන්න විදියක් නෑ. දරුවෝ 20ක් හදලත් එහෙම වුණාලු. දරුවෝ 32ක් හදලත් මේක දැක්කලු. ඒ මම හැමදාම ප්‍රශ්නයක් තිබුණා පුංචි කාලේ ඉඳලා. මේ අහගෙන යනකොට එක්ක මේ පොත් බොරු, එක්ක නිවන කියන්නේ පට්ටපල් බොරුවක්. මේගොල්ලෝ කියන විදිහට ලබන්නත් බෑ කියනවා. නැත්තම් මේ නිවන ලබන්න පුළුවන් මේගොල්ලෝ මේකක්වත් තේරිලා නැහැ. ඒක මම මේක ඉගෙනගෙන යනකොට මට තේරුණා. ඒ පුංචි කාලේ තිබිච්ච සැකේ හරියටම හරි. අපේ බෞද්ධ සම්ප්‍රදාය සිංහල බෞද්ධ සම්ප්‍රදාය නිවනේ කිව්වොත් බුදුහාමෝ එපා කියලා දාලා යනවා. අයියේ. උම්ම හිතනවා. ওই නිවන කියන කවදාවත් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒගොල්ලෝ බෞද්ධ තමයි. හැබැයි ඒගොල්ලෝ හිතනවා ওই කියන නිවන කවදාවත් ලැබෙන එකක්. ඇයි එහෙම කියන්නේ? ඊට අපි මේක ඉගන්නන්න ගියාට පස්සේ අහනවා හාමුදුරනේ ඇත්තට මේ නිවන මොන වගේද? එහෙමත් අහනවා. මම එතකොට අහනවා මුස්ලිම්ද හින්දුද කතෝලික? නෑ උපතින්ම බෞද්ධ. සර්ටිෆිකේට් ඔෆ් බුද්දිස්ට්. ඒ කියන්නේ නිර්වාණ ධාතුව අවබෝධ කරන්න බෑයි කියලා පිළිගන්නේ නැත්නම් ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඔහුට බෞද්ධයෙක් කියන්න බෑ. තිසරණේ සරණ යනවාමයි කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා ප්‍රතිඥා දෙනවායි කියලා. ඒ කියන්නේ කවුරු හරි නිවන විශ්වාස කරන්නේ නැත්නම් ඔහුට තිසරණේ පිටින්නේ නැහැ. මේ බුදුදහම වෙන්නේ ගැනීමක් නැහැනේ. බුදුහාමුදුරුවෝ මුළු සූත්‍ර පිටකයේ පුරාම 84000 ධර්මස්කන්ධයම ફોකස් කරලා තියෙන නිවනට. කොහෙන් සූත්‍රය පටන් ගත්තත් බුදුහාමුදුරුවෝ නිවනට ඉඩ තියාගෙන තමයි මේ සූත්‍රය පටන් ගන්නෙ. ඕන සූත්‍රයක් අධ්‍යයනය කරලා බලන්න. මංගල සූත්‍රය ගත්තත්, රතන සූත්‍රය ගත්තත්, වියග්ගපජ්ජ සූත්‍රය වගේ ගියයන්ට කියප එක ගත්තා ඉඩ තියාගන්නව නිවන ගැන කියන්න. මොකද මුළු බුදුන් වහන්සේගේ ඉගැන්වීම නිර්වාණය සාක්ෂාත් කරන්න දරන උත්සාහයක්. යමෙක් බෞද්ධ ආගමේ ඉඳලා නිවන් දකින්න බෑයි කියලා පිළිගන්නව නම් ඔහුට ඒ අවස්ථාවේ මොකද බෞද්ධකම අහිමි වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝගේ අවබෝධය පිළිගන්නේ නැහැ. ඒක කල් ගිහිලා අවබෝධ කරනවායි කියලා දාගන්නවා. ඒකට මොකද ඔහු පිළිගන්නේ අපිට ජීවත් වෙන්න පුළුවන් චිත්තක්ෂණයකයි කියලා. කල් යන එක කාලය කියන්නේ සත්‍ය දෙයක් නෙවෙයි. කාලය කියන්නේ අපි හදාගත්ත සම්මුතියක්. එතකොට අපිට මේ හේතු හදාගන්න පුළුවන් නම් හිතේ අරමුණු වේගය අඩු කරන්න පුළුවන් නම් ඒ මායාකාරී දර්ශනය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් හිත එක ක්ෂණයකට හරි නිරුද්ධ වෙනවා. ඒක තමයි සෝතාපට්ටිය. තවදුරටත් ඒ දැක්කා වූ ඒ සාක්ෂාත් කරා වූ ප්‍රත්‍යක්ෂ ඥාන වලට අරමුණු වෙන මේ නිර්වාණ ධාතුව තුළට සමවදින්න පුළුවන් ශක්තිය හදාගත්තම සමාපත්තියට හිත ටික ටික මේ කාලය පළල් වෙනවා. ඒ කියන්නේ හිත දෙකක් නැතුව ඉන්න පුළුවන් කාලය පළල් වෙනවා. ඒ කාලය පළල් වෙලා නැවත කවදාවත් හිතක් උපදින්න නැති තැනටපත් කිරීම තමයි පරිනිර්වාණය කියලා කියන්නේ. අපිට අභිධර්මයේ ඒ සියලුම දේවල් උගන්වන්න පුළුවන්. ඒකයි නිබ්බාන කියලා කොටසක් තියෙනවනේ. අපි හැමදාම නිබ්බාන කියලා උගන්වනකොට අභිධර්ම ඉගෙනුවේ මෙච්චරයි දහම් පාසලේ. මොකද්ද? රාගක්කයෝ, දේසක්කයෝ, මොහක්කයෝ. එච්චරයි. ඒක හරි එච්චරයි. නමුත් ඊට එහා මේ නිර්වාණ ධාතුව ගැන සූත්‍ර අභිධර්මයේ විස්තර බුදුන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරමු මේ මාසය තුල ඒක තේරුම් ගන්න. ඉතින් මම දැන් අවසන් කරන්න යන්නේ කාලය නිසා. ඔයගොල්ලෝ ඒ 6ට එන්න පුළුවන් අය 6ට එන්න. වැඩ කළා අමාරු අය 6:00ට හරි එන්න. එහෙමත් බැලන 7ට හරි ආවෙලා ඉගෙනගෙන යන්න. ඔයාලට පුළුවන් නම් මේ කාලය තුල මේ විදිහේ සතිපට්ඨාන ධර්මයේ දෙන්න. ඉගෙන ගැනීම තුළින් දර්ශනය ඇති වෙනවා. ඒ තුළින් හිත තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තුළ ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ මනුස්ස භවයේම අරහත්ත්වයේ කෙසේ වෙතත් අඩුතරමේ සෝතාපන්න සක්‍රුදාගාමි ඒ තත්ත්වවලට හරිය මේ මනස දියුණු කරගන්න පුළුවන් කියන එක. ඒ ගැන සැක කරන්න එපා. ඒ ගැන විශ්වාස කරන්න. ඒ ගැන තර්කයෙන් තේරුම් ගන්න බෑ. ඒ ගැන සද්ධාවෙන් අදාහ ගන්න විතරයි පුළුවන්. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුන් වහන්සේගේ අවබෝධය සද්ධාවෙන් අදහන්න. ඔබේ ওই හිත පහළුනේ නැති වුණොත් එතන තියෙන නිර්වාණය බව. ඔබ හිතනකොට නිදා ගන්නකොට නිවන් දැක්කද කියලා නෑ. නිදා ගන්නකොට හිත පහළ වෙනවා. ඒ හිත වලට කියන්නේ භවාංග සිත් කියලා. අපි ඒව වෙනම උගන්වනවා. එතන ඔයගොල්ලෝට දැන් අද හෙට එන කෙනාට මේක දැන ගැනීම අනිවාර්ය නෑ. ඔයගොල්ලෝ කවුරු හරි තව හෙට ඉගෙන ගන්න එන්න කෙනාට එන්න කියන්නේ. මොකද මම හෙට උගන්වනකොට මම මේක
හෙට උගන්නන එක හෙට එන කෙනාට උනත් තේරෙනවා. දැන් ඔයගොල්ලන්ට බැරි වෙලාවත් හදිසියෙන් දවසක එන්න බැරි වුණොත් ඊළඟ දවසේ එන්න ඒක අදාළ නැහැ. මොකද මම මේ උගන්වීම හදලා තියෙන්නේ එහෙම හෙට එන කෙනාට හෙට තේරෙනවා. අනිත් දාවත් අන්තිම දවසට ආවොත් ඒත් තේරෙනවා. නොතේරෙන ඩිංගකුත් තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ තා පුළුවන් මට පුළුවන් සිංහල භාෂාවනේ. ඒ නිසා ඒ අයට ඉන්න අයට දැනුවත් කරන්න. එතකොට ඒගොල්ලොන්ට මේ දවස් තියානකොට එකම විශ්වාසයක් හරියනවා. මොකද මේ ජීවිතය තුල කැලවල් වල අර මෙහෙ දුවන්නේ නැතුව වැඩපළ ටිකක් කරන ගමම අඩුතර මේ සතර අපායන් හරිය නිදහස් වෙන තැන හදා ගන්න පුළුවන් කියන එක. හොඳයි. අවීචයේ පටන් අකඩිටා භවාග්‍රය දක්වාම මේ පින් අනුමෝදන් වීමට කැමති සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය නායක ස්වාමින්වහන්සේටත් අනිත් ස්වාමින්වහන්සේටත් ඒ වගේම මේ සියලු පින්වතුන් මේවා ඉදි කර දායකාරක ආදීනුත් ඒ සියලු දෙනා අපි සියලු දෙනා නම් මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් මේ කුසල් සිත් අනුමෝදන් වෙන්න. ඔන්න මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් ඔවුන් දුගතිගාමී වෙනවා නම් සුගති සැප ලැබේවා. සුගතියක ඉන්නවා නම් අමා මහ නිර්වාණයම සැනසෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ආයුරාෝග්‍ය සම්පන්නිය වඩ වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතා ආදී ගුණ ධර්ම වලින් හිත් පිරීති වේවා. කරන කියන යහපත් කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා. මේ උතුම් දුර්ලභ මනුස්ස ජීවිතේ මේ ලැබිච්ච පුණ්‍ය ලාභයෙන් තමන් සතර අපායන් හරි තමන්ගේ චිත්තසංතානය ගලව ගන්න ඔබට මේ ඉගැන්වීම හේතුප්‍රත්‍ය වේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං අද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිජ්ජතෝ. හොඳයි සුවපත් වේවා තෙරුවන් සරණයි.